networking. මේක lesson 6 එක ජාලකරණය. හරිද? ලකුණු හොඳයි. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙනවා ලියලා තිබ්බා සාමාන්‍ය දෙයක්. හරි. අහන්න. මේ පාඩමේ මේ ටියුට් එක මම ඔයාලට දෙන්නේ දෙවනි සතිය හෝ තුන්වෙනි සතිය. අද පළවෙනි සතියේනේ අන්තම්. දැන් නිශ්ශබ්ද වෙන්න හැමෝම නිශ්ශබ්ද වෙන්න ඕනේ. නැත්තම් මේ වැඩේ කරන්න. ඔය තුන්දෙනා ඈත් වෙන්න වෙයි ළඟවට වෙලා ඉන්නවම. අර ඔයා කෙරවලට යන්න. ඔයා තව මැද්දට යන්න. ඔයා මෙහි කෙරවලට එන්න තව. අහන්න. මේ පාඩමේ ටියුට් එක මම දෙන්නේ දෙවෙනි සතිය හෝ තුන්වෙනි සතිය. ඒකට හේතුවක් තියෙනවා. අද දවසේ ඉඳන් මම ඔයාලට උත්සාහ කරන්න හදන්නේ ගණන් වගේක් තියෙනවා මේ පාඩමේ හදන්න. මම දන්නේ නැති ළමයින්ට මේ කියන්නේ ගණන් වගේක් තියෙනවා හදන්න කැල්කියුලේෂන්ස් වගේ. ඒ ටික කරන්න ඕනි. කැල්කියුලේෂන්ස් ටිකක් තියෙනවා කරන්න ඕනි. මේ ඒ ටික කරන්න අපිට වෙලාව ඕනි. ඒ වෙලාව බැලන්ස් කරගන්න තමයි මම මේ වැඩේ කරලා තියෙන්නේ. හරිද? මේක ඇවිල්ලා 6 වෙනි පාඩම. මෙතනදී මෙන්න මෙහෙම ටිකක් වෙනවා. networking කියලා කියන්නේ A level paper එකට MCQs සාමාන්‍යයෙන් අවම 7ක් වගේ එන ප්‍රමාණයක් වෙන පාඩමක්. ඊට පස්සේ structured essay ගත්තොත් එහෙම ඔයාට මේකෙන් සාමාන්‍යයෙන් ලකුණු භාගයක්, ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නයෙන් භාගයක් විතර හම්බ වෙනවා. හරි? ඊට පස්සේ අනිවාර්යයෙන්ම essay paper එකේ එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. මෙතන ලකුණු 7ක් කියලා කියන්නේ වාට එහෙම් පිටින්ම ලකුණු 7ම හම්බ වෙනවා හේතුව MCQ එකකට ලකුණු එක බැගින් හම්බ වෙන හින්දා. ඊට පස්සේ මෙතන structured essay භාගයක් කියලා කියන්නේ ලකුණු 2.5ක් හම්බ වෙනවා. මොකද එක structured essay එකකට ලකුණු 5 බැගින් හම්බ වෙන හින්දා. essay paper එකේ ලකුණු එක ප්‍රශ්නයකට 7.5 බැගින් වලට ලකුණු හම්බ වෙන එක ප්‍රශ්නයකට. ඒතකොට එක ප්‍රශ්නයක් වලට 7.5ක් හම්බ වෙනවා. සම්පූර්ණ එකතු ගත්තොත් ඔයාලට පේනවා 14.5යි 16.5යි 17ක් විතර සම්පූර්ණ ලකුණු මෙතනින් ආවරණය වෙනවා. මේ මම කතා කරන්නේ out of 100. හරිද? 100ට 17ක් වාට හම්බ වෙනවා. මට ඕන ඕකෙන් 200න් වගේ හදලා කියන්න තිබ්බා. තීරුමක් නැහැ නේ මේ වෙලාවේ නේ. මට ඕනි වාට ඇත්ත ලකුණු පෙන්නන්න. 100ට 17ක් විතර වාට හම්බ වෙනවා සම්පූර්ණ ලකුණු. ඒතර මේ පාඩමේ වැදගත්කම කොච්චරද කියන්න මම වාට ආයෙත් කියන්න උවමනා නැහැ. අනිත් වැදගත්ම දේ තමයි මේ අර පළවෙනි පාඩම් දෙකට පස්සේ මම එතනින් එහාට උගන්වන පාඩම් සියල්ලටම හරි ආසයි. මොකද ගණන් හදන්න දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න හොඳ දේවල් කන්ටෙන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ පාඩම් වලට හරීම උනන්දුවෙන් ඔයා සහභාගී විය යුතුමයි. එහෙම නොවුනොත් ඔයාට අවසාන කාලයේදී ඒවා බැරි වෙනවා. බැරිවීම හේතුවෙන් ඔයාට දේවල් බැරි වෙනවා. ඔයාට ඒවා අහන්න ඕන නම් ඔය අයියලා අක්කලෙන් අහලා බලන්න හිමින්සරේ. එතකොට එයාලා කියයි. ඒ හින්දා මම විශේෂයෙන්ම කියන්නේ 27 දරුවන්ට පන්තිය මිස් කරගන්න නැතුව පිළිවෙලට දිගට එන්න. එතකොට ඔය දේවල් පුළුවන් වෙනවා ඔයාට. එහෙම නොවුනොත් වෙන්නේ මැද්දෙන් ඔයාට කොටස් මදි වෙනවා. මදි වුණාම අවසානයේ පාඩම වලට තේරෙන්නේ නැතු වෙනවා. ඒක ඔයා දන්න දෙයක් නේ කොහොමත්. අරවා ගණන් ගන්න නැති ප්‍රශ්නේ නැති මෙතන. ගණන් ගන්න නැති වුණාම වෙන දේ ඔය 26 අක්කලා අයියලාගෙන් අහලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒතර එයාලා කියයි. හොඳම යාගේ වචනෙන් දාලා කියයි. එතකොට තේරෙයි. හරිනේ? මම එතනින් එහාට කියන්න උවමනා නැහැ. මම යනවා පාඩමට. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනි මොකක්ද මේ නෙට්වර්ක් එකක් නැත්නම් ජාලයක් කියන්නේ කියන එක. මම ඔයාලට කතා කරන්න අවස්ථාව දෙන්නේ මම කතා කරනවා. ජාලය නෙට්වර්ක් එකක් කියලා කියන්නේ අපි කතා කරන්නේ මෙතන කම්පියුටර් නෙට්වර්ක්ස් ගැන මිසක වෙනත් නෙට්වර්ක්ස් ගැන නෙමෙයි. ඒ හින්දා මම කෙලින්ම කතා කරන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් ගැන. කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ අවම තරමින් කම්පියුටර්ස් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකට ඉන්ටර්කනෙක්ටඩ් වෙලා එකට සම්බන්ධ වෙලා එයාලා data and information දත්ත හෝ තොරතුරු හුවමාරු කරගන්නවා නම් අපි එකට කියනවා කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා. සරලයි නේද? ඇයි මම කිව්වේ අවම වශයෙන් දෙන්නෙක් කියලා? ඉතින් බං sannivedanayak සිදු කරන්න, කමියුනිකේෂන් කරගන්න, තනියෙන් කමියුනිකේට් කරගන්න උ මානසික ලෙඩෙක් වෙන්න එපා. එහෙම උමනාවක් නෑනේ. අවම වශයෙන් දෙන්නෙක්වත් ඉන්න ඕනේ. ඊට වඩා වැඩියෙන් හිනුත් අපිට කතා කරන්න පුළුවන් නේ. දැන් බලන්න මම මෙතන ඉඳන් ඔයාලා හැමෝටම දේවල් කියනවා. මේ කමියුනිකේට් කරනවා. එහෙම නැත්නම් තනියෙන් කතා කරන එක පිස්සෙක්. ඒ වගේ තමයි කම්පියුටර් එකට තනියෙන් කමියුනිකේට් කරන්න බෑ. තව එකෙක් අනිවාර්යෙන් ඕනේ. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔය ළමයි දන්න මට කියන්න බලන්න මේ දැනට ලෝකයේ තියෙන ලොකුම නෙට්වර්ක් එක මොකක්ද?
ලෝකේ තියෙන ලොකුම නෙට්වර්ක් එක මොකක්ද? ඔයා හිතන විදිහට මං අහන්නේ. ඉන්ටර්නෙට් කියලා උත්තරයක් යනවා එක පැත්තකින්. තවත් ඉන්ටර්නෙට් කියලා කියමුකෝ අපි දැනට නේද? එහෙමනේ ඔයාලා හිතන් ඉන්නේ චූටි ළමයි. මං ඉස්සරහට කියන්න යද්දි කියන්නම් ඈ නෙට්වර්ක් පාඩමේදී අපි හිතනවා ඉන්ටර්නෙට් එක නැත්නම් සර්ෆ් නෙට් එක සර්ෆ් වෙබ් එක තමයි දැනට තියෙන ලොකුම නෙට්වර්ක් එක කියලා. නෙට්වර්කින් පාඩමේ මට අර මං කියන්නේ අර මැච් එකක උනත් අර හොඳම ඕවරේ හම්බුනහම අපිට 6 පාර හොඳට ගහන්න පුළුවන් වෙන්නේ. ආන් ඒ වගේ තමයි නෙට්වර්ක් පාඩම කියන්නේ. සුපිරියට ගන්න තැයි. කිසිම අවුලක් නැහැ. සුපිරි දේවල් ටිකක් තියෙනවා කියන්නේ. සර්ෆ් වෙබ් එක නෙමෙයි ලොකුම නෙට්වර්ක් එක කියලා කියන්නේ. ඒක ගැනත් මං කියන්නම්. ඔයාලා මේ විදිහ අහලත් සමහරක් විට අපි පළවෙනි පාඩමේ මේ සාකච්ඡා කරලා තියෙනවා නෙට්වර්ක් වර්ග තුනක් ගැන LAN, MAN, WAN කියලා. Local area network, metropolitan area network and wide area network කියලා. ඔයා හිතන්නේ wide area network එකේ තමයි ඉන්ටර්නෙට් තියෙන හින්දා ඉන්ටර්නෙට් තමයි ලොකුම එක කියලා. නෑ wide area network වල තව උදාහරණ තියෙනවා. ඒව ගත්තාම අපි මේ පාඩමේදී කතා කරනවා. හරිද? හරි. එලකිරි. ඉස්සෙල්ලාම අපි මේකට අදාළ චූටි නෝට් එකක් දාලා යමු. මම හිතන්නේ මාතෘකාව දැම්මා. මේ සම්පූර්ණ නෝට් ටික පොතේ ලියන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාට මේ නෙට්වර්කින් වල දෙන ටියුට් එක හෝ දෙකේ කිසිම දෙයක් ලිය වෙන්නෙත් නැහැ. ඔයා දන්නවා ටියුට් එක සාමාන්‍යයෙන් අපි ඉතින් මේ සාමාන්‍ය පාඩමකට පිටු සාමාන්‍යයෙන් කීයද ළමයි එන්නේ ටියුට් එක 100ක් වගේ සෙට් වෙනවනේ. සාමාන්‍ය පාඩමකට නෙට්වර්කින් පාඩමේ ටියුට් එක සාමාන්‍යයෙන් තියරි ටියුට් එක මම මේ කතා කරන්නේ. තියරි ටියුට් එක සාමාන්‍යයෙන් පිටු 400ක් විතර වෙයි. ඒක හින්දා දෙකට කඩන්න වෙයි අනිවාර්යයෙන්. නැත්තම් අර බැලුවාම නිකන් ගහන්න හිතන වගේ සීන් එකක් නෑනේ පොල්ලක් වගේ වෙනවා ලොකු වෙනවනේ. ඒ හින්දා මේ පිටු 400ක නම් දෙකට කඩනවා ඒක. රිවිෂන් ළමයින්ට ඔය පිටු 400 කියවන්න හම්බෙන්නේ නෑනේ. ඒ හින්දා යාළුවා චූටි රිවිෂන් ටියුට් එකක් වෙනම හදනවා. හදලා තියෙන දෙනවා. හරිනේ. බය වෙන්න එපා. ඔක්කොම බැලන්ස් වෙන වැඩේ කරලා තියෙනවා. දැන් අහන්නකෝ මෙතන ඉන්න ළමයිට නිකන් හරීම කුතුහලය වගේ නම් නෙට්වර්කින් ඉගෙන ගන්න ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා බලා ගන්න. channel එකේ තියෙන ඕන තරම්. ඔය පිටිපස්ස තියෙන QR code එක හැමතැනම. හරිද? හදිස්සි නම් මං කිව්වේ. හදිස්සි නැත්තම් කොහොම හිමින්සරේ අහන් ඉන්න තියෙන්නේ. ලියන්න ඉස්ලාම් ඉංග්‍රීසි මේ ළමයි චූටි නිර්වචනයක් අපි දාමු. definition එක. A computer network is a computer network is a collection of two or more computers interconnected to අමතක කරනවා නේ වෙලාවකට interconnected to share data and information. සිංහල මීඩියම් ලියන්න පරිගණක ජාලයක් යනු පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙකා සම්බන්ධීකරණය වෙමින් නැත්නම් අන්තර් සම්බන්ධීකරණය කියලා කියන්නත් පුළුවන්. නැත්නම් ඉන්ටර්කනෙක්ටඩ් කියලා කියුවේ ඉංග්‍රීසි වලින්. සම්බන්ධීකරණය වෙමින් දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීමයි. හරි. මොනද මම ළමයි දන්න දෙයක් කියන්න යන්නේ. කමියුනිකේෂන් sannivedana. ළමයි පටලවා ගන්න එපා. පාරේ වාට යනකොට රීලෝඩ් එකක් දාගන්න හම්බෙන එක නෙමෙයි මේ කියන්නේ. ඒකට අපි කමියුනිකේෂන් එක කියලානේ කියන්නේ නේද? ඒක නෙමෙයි. හදිස්සියට කෝල් එකක් ගන්න යන්නේ අපි. ඒක නෙමෙයි ඈ. මේ කමියුනිකේෂන් කියලා කියන්නේ sannivedana කියන එක. අහන්න. sannivedana සඳහා අවශ්‍ය කරන දේවල් කිහිපයක් තියෙනවා. ඔයා හිතන්න මෙන්න මම ඉන්නවා. මෙන්න ඔයා ඉන්නවා. ඔයයි මායි මේ වෙද්දි sannivedana කරනවා. කමියුනිකේට් කරනවා. නේද? මමයි ඔයයි මේ sannivedana කරන්න භාවිතා කරන දේවල් මොනවාද? එක මම මොන හරි data එකක් ඔයාට එවනවා. නේද? ඔව්. මම තමයි එතකොට මේ වෙලාවේදී
data එක එවන කෙනා නැත්තම් information එක එවන කෙනා අපි එයාට කියනවා sender කියලා. නැත්තම් අපි සිංහලෙන් කියනවා යවන්න. මේ data එක යවන කෙනා. ඔයා තමයි මේ වෙලාවේදී data එක ලබා ගන්න කෙනා වෙන්න ඕනේ. ඒ හින්දා අපි ඔයාට කියනවා කවුරු කියලාද? receiver කියලා. එහෙනම් ඔයා receiver විදිහට එන්න ඕනේ. ওই පැත්තෙන් data මේ පැත්තට එනවා තියෙන්න පුළුවන්ද? බෑ. ඒකයි මම කියන්නේ ෂ් කියලා. හරි. receiver නැත්නම් අපි කියනවා ලබන්නා කියලා. මට කියන්නේ නම් මමයි ඔයයි අතර මේ වෙලාවේ data share කරගන්න උදව් කරන තවත් දේවල් තියෙනවා. කවුද? මොනවාද? මම කොහොමද ඔයාලට මේ වෙලාවේ data එක දෙන්නේ? මේ වෙලාවේ මම දැන් අද project එක දාලත් නැහැ මම අද. මට වැඩක් නැහැ project එක අද ගණන් හදන්න තියෙන කිව්වනේ. project එක දාලත් නැහැ. මම අද කොහොමද ඔයාලට මේ data දෙන්නේ? කටින් කතා කරලා. නේද? එතකොට මගේ හඬ තමයි මේ වෙලාවේ දත්ත විදිහට එන්නේ. එතකොට මේ හඬ නැත්තම් මේ මං කියන දේ තමයි ඔයා ලබා ගන්නෙ. මේ කියන දේ කියන අපි අදහස් කරන්නේ මම ඔයාලට දෙන පණිවිඩයක් තියෙනවා. නේද? මම ඔයාලට දෙයක් කියලා දෙනවා. ඒක තමයි මගේ පණිවිඩය. එහෙනම් තව දෙයක් තියෙන්න ඕන මට මේ අතර දෙයක් වෙන්න නම් මොකද්ද? මැසේජ් එකක් තියෙන්න ඕන. නැත්තම් පණිවිඩය. ඊළඟට මෙන්න මේ මැසේජ් එක යන්න දෙයක් ඕනි. මැසේජ් එක යන්න ක්‍රමයක් තියෙනවා. මම මේලා මැසේජ් එක දෙන්නේ කොහොමද ඔයාට? දැන් ඔන්ලයින් ළමයින්ට නම් මම true internet ඔහොම යනවා. ඔයාට මම කොහොමද මේක දෙන්නේ? කියන්න. වාතය හරහා. true එයා. මගේ vocal cords ගැහෙනකොට තමයි මගේ වචන ටික හැදෙන්නේ. එහෙම හැදුනහම මේ එළියේ තියෙන වාතය හරහා තමයි ඔයාගේ කම්බරේට එන්නේ. ඇවිල්ලා කනේ වැදලා තමයි ඔයාට කියන එක ඇහෙන්නේ. තව කතාව ටිකක් ඉස්සරහට යනවා එන්කෝඩින් ඩිකෝඩින් වලට ගියාම තව ලස්සනයි. මම එතකොට ඒවා කියන්නම් ඈ. දැනට එහෙම. එතකොට මේ වාතය කියලා කියන්නේ අපි දෙන්නට මේ මැසේජ් එක ෂෙයා කරගන්න උදව් කරන මොන ලස්සන නමක් මේක අහලා තියෙන පොඩි කාලේ ඔයා මීඩියම් එක කියලා කියනවා. මීඩියම් එක නැත්නම් අපි සිංහලෙන් කියනවා මාධ්‍යය කියලා. මාධ්‍යය. මේ ටික ළමයි හැමෝම වගේ දන්න පොඩි ගන්නම් අහලාම කොහින් හරිම දන්නවා. තව ඔයාට උන අලුතෙන් කාරණාවක් තියෙනවා IT වලදී හම්බෙන මේ කියන මැසේජ් එක අපි අතර ෂෙයා කරගන්න අපිට උවමනා කරන වැදගත් දෙයක් තියෙනවා. ඒ වැදගත් දේ නම තමයි අපි කියන එකට ප්‍රොටෝකෝල් එකක් කියලා. දැන් පොඩි කාලේ IT කරලා ළමයි මේක අහලා තියෙන ගොඩක් වෙලාවට. ප්‍රොටෝකෝල් නැත්නම් අපි සිංහලෙන් කියනවා නියමාවලිය කියලා. නියමාවලිය. මේ නියමාවලියක්. එහෙම නැත්නම් ප්‍රොටෝකෝල් එකක් කියලා කියන්නේ ඔයයි මමයි මේ මැසේජ් එක ෂෙයා කරගද්දී අපි ආපු එකඟතාවයන් agreements. ඔය කියයිස අපි එහෙම කතා වුන්නේ නැහැ නේ මුකුත් එකඟතාවයන්. අපි එහෙම කතා වුණාද? කතා වුණාද ළමයි? නෑනේ. එතකොට එකඟතාවයන් කියන එහෙම කතා වෙන්නේ නැහැ අපි. ඔයත් දන්නවා මාත් දන්නවා අපි දෙගොල්ලොම එක පිළිපදින. එහෙම සීන් එකක් තියෙනවා. හරියට නිකන් මේ මට එන උදාහරණයක් කියන්න බෑ අවුල් ගොඩක් ඒවා. මම මෙහෙම එකක් කියන්නම්කෝ. දැන් මම හැමදාම පන්තියේදී කටින් තමයි කතා කරන්නේ. නේද? ඒක තමයි මම තියන් ඉන්න කන්වෙන්ෂන් එක මගේ ප්‍රතිපත්තිය විදියට. එතකොට ඔයා මම කටින් කතා කරන වෙලාවට ඔයා කනින් අහන්නම් කියලා හිතාගෙන ඉන්නවා. ඒතකොට තමයි ඇහෙන්නේ. ඒක මම පන්තියේ ඉන්න දවසේදී අතනින් දොර යනකොට කිව්වා මම අතන දොර ගාව ඉඳන් පුතේ මම මේ පන්තියේදී කටින් තමයි කතා කරන්නේ. ඔයා කනින් අහන්න. ඔයාලත් කතා කරන්න ඕන කටින් කතා කරන්න. ඒතකොට මාත් කනින් අහන්න. එහෙම කිව්වද මම? නැහැ. ඒක ඔයත් දැනගෙන ආවා මාත් දැනගෙන ඉන්නේ. ඒතර අපි එකඟතාවයන් කියන්නේ අන්න ඒ වගේ දේවල් වලට. ඉන්ටර්නෙට් එකත් ඒ වගේ තමයි. ඉන්ටර්නෙට් එක ඇතුළත් මේ වගේ මැසේජස් අපි සෙන්ඩ් කරනකොට, රිසීව් කරනකොට අපිට තියෙනවා මේ වගේ ප්‍රොටෝකෝල්ස්. ඒවා චුට්ටක් ඊට වඩා කම්ප්ලෙක්ස්. ඔය කියනවට වඩා. ඒ ප්‍රොටෝකෝල්ස් තිබුණ නැත්තම් මේ මැසේජස් වලට හම්බෙන security එක, මැසේජ් වල තියෙන කන්වෙන්ෂන්ස් එහෙම වෙනස් වෙන්න ගන්න. ඒතර මැසේජ් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා යනවා. වැඩක් නෑ නේද? මම මේ කියන එක නෙමෙයි මේ ඇහෙන්න යනවා ඒතර ඔයාලට. වැඩක් නෑ නේද? අපි data communicate කරලා. මේ මම කතා කරේ එතකොට අපිට මේ කමියුනිකේෂන් වලට sannivedanayට උවමනා කරන ප්‍රධාන සංරචක පහ, ප්‍රධාන කම්පොනන්ට්ස් පහ. පොඩි කාලේ ගොඩාක් දරුවෝ මේ ගැන දන්නවා. මොනවාද පහ එතකොට? එක්කෙනෙක් යවන්නා sender, දෙවෙනි කෙනා receiver ලබන කෙනා ඉන්න ඕනේ. යන්න අනිවාර්යයෙන්ම මැසේජ් එකක් පණිවිඩයක් තියෙන්න ඕන. ඒ වගේ මේක යන්න මීඩියම් එකක් තියෙන්න ඕන. ඒ වගේම මේකට ප්‍රොටෝකෝල්ස් තියෙන්න ඕන. මේ ප්‍රොටෝකෝල්ස් ගැන අපි ගොඩක් කතා කරනවා. සාමාන්‍ය ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරන ප්‍රොටෝකෝල්ස් ගොඩක් තියෙනවා. ළමයි අහලා තියෙනවා HTTP, SMTP, HTTPS, FTP, Telnet, POP3, IMAP මොහොම කියන්න ගත්තොත් එහෙම 40ක් විතර කීයද හැන්නේ කිසි අවුලක් නැතුව අපිට. ගොඩාක් වර්ග තියෙනවා අපිට කතා කරන්න.
හරිද? ඔය කීපය. අපි පස්සේ කතා කරමු. ඔයා මේ රූප සටහන දාන්න. මේ රූප සටහන දාලා මේ රූප සටහන විතරක් දාන්න. මේ තැන් වල අවශ්‍ය දේවල් ටික එහෙම දාන්න. මෙතන හැටියට අපි දැන් කතා බහක් සිදු වෙන හින්දා මම එයා කියලා දාන්නම් මීඩියම් එක. වාතය. ප්‍රොටෝකෝල්ස් ගාවින් ළඟින් ලියන්න ළමයි ඇග්‍රීමන්ට්ස් කියලා. එතකොට අක් ගාලා මතක් වෙනවා. එකඟතාවය. කතාවක් හිතන්න මෙහෙම. අපි ගාව නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එකේ කම්පියුටර්ස් 5000ක් තියෙනවා. කොච්චරද ළමයි? කම්පියුටර්ස් 5000ක් තියෙනවා. මේ කම්පියුටර්ස් 5000ම එකම බ්‍රෑන්ඩ් එකේ. අපි කියමු බ්‍රෑන්ඩ් එක Asus. මේක Asus කියලා කියනවා, Asus කියලා කියනවා. මම දන්නේ නැහැ. මම කියන්නේ Asus කියලා. ඔයාලා කොහොමද කියන්නේ? Asus. Asus කියන කට්ටිය ඉන්නවද? Asus. මම දන්නේ නැහැ. ඔන්න බ්‍රෑන්ඩ් එක Asus. මේක මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක මම පාවිච්චි කරන සාමාන්‍යයෙන් Asus එක. ඉතින් මම කියන Asus කියලා. හරිනේ. අහන්න. බ්‍රෑන්ඩ් එක Asus. RAM එක අපි කියනවා 8GB. ඊට පස්සේ අපි කියමු hard disk capacity එක ඇවිල්ලා HDD hard disk එකක් තියෙනවා. ඒ capacity එක ඇවිල්ලා 1TB. GPU එක graphical processing unit එක 2GB. ඔය ආකාරයට ස්පෙක් ටිකක් තියෙනවා. වැදගත්ම දේ කියන්නේ මේ සියලුම ස්පෙක් ටික අර කම්පියුටර්ස් 50ෙම නැත්නම් ලැප්ටොප් 50ෙම සමානයි. කිසිම වෙනසක් නැහැ. එළියේ තියෙන හවුසින් එකේ පාටත් සමානයි. ටිකක් ඉමේජින් කරලා බලන්න. ඒ අතරින් ඔයාගේ කම්පියුටර්ස් උත් තියෙනවා, මගේ කම්පියුටර් එකක් තියෙනවා ඒ අතර. දැන් අපිට මගේ කම්පියුටර් එක හරි තම තමන්ගේ කම්පියුටර් එක හරි හොයාගන්න පුළුවන් වේද නිකන් එළියෙන් ෆිසිකලි බලලා, භෞතිකව බලලා බෑ. ඔක්කොම එක හා සමානයි. ඇතුලේ මදර් බෝඩ් එක ගැලුවත් හොයාගන්න පුළුවන් දාන්න මේ වෙලාවේ? බෑ. ඕන වෝල්පේපර් එකක් හොයාගන්න පුළුවන් දාට? බෑ. දැන් ඔයා හිතන්නකෝ. මම දාන් ඉන්නවා ටේලර් ස්විෆ්ට් ගේ මේ නෑ මම දාලා නැහැ එකක්. මම කියන්නේ ටේලර් ස්විෆ්ට් ගේ මම දානවා වෝල්පේපර් එකක්. දැන් මම විතරද ඔය 5000න් දාන්න පුළුවන් එකම පුද්ගලයා? නෑ නේද? නැත්නම් මම මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් දානවා. මෙහෙම කරන් ඉන්න එකක් දානවා මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක්. මං විතරක් දාන් ඉන්නේ ඕක? නෑ. තව කෙනෙක් දාන් ඉන්නවද? නේද? ඉතින් බයියෝ ඉන්නවනේ උන්තර. හින්ද බෑ වැඩි කරන්න. ඒ හින්දා අපිට උවමනා වෙනවා මේ ජාලය ඇතුළේ තියෙන මේ කම්පියුටර්ස් 5000 අතරින් මගේද ඔබගේද කියන පරිගණනය අනන්‍යව හඳුනා ගන්න. නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න. මොකක්ද අනන්‍යව යුනික්ලි කියන එකේ අයිඩියා එක? සරලව කියන්න මට කවුරු හරි දන්න කෙනෙක්? ආවේනික වචන නෙමෙයි. ආවේනික කියලා නෙමෙයි. නෑ. මම සරලව මෙහෙම කියන්නම්. ඔයා හිතන්න ඔන්න ඔය මේ අතරින් ඉන්නකොට ඔයාගේ විතරක්ම මෙන්න මේ නල්ල මැද්දේ ලොකු අණක් ඇවිල්ලා තියෙනවා මෙහෙම රයිනෝ කෙනෙක් වගේ. නෑ යුනිකෝන් නෙමෙයි රයිනෝ. රයිනෝ බං අය ඉතින් යුනිකෝන් කියනවා. රයිනෝ. දැන් මට බැයිද ළමයි 5000ක් මැද්දේ වුණත් ඔයාව වෙනම අයිඩෙන්ටිෆයි කරගන්න? පුළුවන්. අනිත් උන්ට අන් තියෙනවා මෙහෙන් තියෙන අම්මා මෙහෙන් අත ගාලා බලනවා නේද කාලෙකට. මෙහෙන් තියෙන. මෙතනින් තියෙන ඔයාගේ විතරයි. මට පුළුවන් දැන්. මොකද්ද මම මේ කිව්වේ එතකොට? යුනික්ලි අයිඩෙන්ටිෆයි කරනවා කියලා කියන්නේ කොච්චර කට්ටිය හිටියත් එයාලා අතරින් ඔයාව විතරක් වෙනම හඳුනා ගැනීම, අයිඩෙන්ටිෆයි කරගන්න එක. එතකොට අපිට නෙට්වර්ක් එකකත් අන්න ඔය කියන රික්වයර්මන්ට් එක, ඔය කියන අවශ්‍යතාවය පැන නගිනවා. හවුද නැද්ද? ඔව්. මොකද අපි දැනුවත්ව මම කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන ස්ටැට් වල නෝ කියන්නේ. අපි දැනුවත්ව ලෝකේ ජීවත් වෙනවා 8 billion people. 8 billion. එතනින් ඩිවයිසස් දැනට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙන වලු මම දන්නේ හරියටම තියෙන වලු 5 trillion devices 5 trillion සමහර කියන 5 quadrillion කියලා. ඒක හරියට නෑ. ඉතින් මෙෂර්මන්ට් එක හරියට නෑ. ඒකට හරියට බෙදලා ගත්තොත් එහෙම එක මිනිස්සෙක්ට සාමාන්‍යයෙන් devices 35000 ගානේ වගේ තියෙනවා. මම මේ රෆ්ලි කියන්නේ රවුන්ඩ් ඔෆ් කරලා හැම එකක්. වාගේ මට නෑනේ මට එකක් මේ ළඟදී එකක් ගත්තේ. එහෙම නෙමෙයි අදහස් කරන්නේ දැන් කම්පියුටර් ලැබ්ස් එහෙම ගැහුවාම අපි ගහනවා 100 200 දාලා ගහනවනේ සර්වර්ස් එහෙම ගහනවනේ. එහෙම ගත්තානේ අර රෆ්ලි ගත්තාම අර එක ගණනක් තියෙනවා.
කොහොමද මම ඕක අස්සේ මගේ හොයාගන්නේ? ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා අපි පාවිච්චි කරනවා concept එකක්. ඒකට අපි කියනවා network ID කියලා. network ID. හරි. මම දන්නවා දැන් මේ දන්න ළමයි හිතා යා මේ කියන්නේ IP address එක. බයිලා අහන් ඉන්න පොඩ්ඩක්. කියන එකයි තමයි. වැදගත්මද ඒක? මට ඕනේ ඔයා දන්නේ උන් නොදන්නවා කියලා පෙන්වන්න ඕනේ. නොදන්නේ උන් දන්නේ නැනේ පව් යසන ළමයි. දන්නේ උන් නොදන්න කියලා පෙන්වන්න ඕනේ. network ID කියලා එකක් කියනවා. ඔයා දන්නවා ඔයා සිටිසන්ෂිප් එක ගත්තට පස්සේ ඔයාට හම්බ වෙන ID එකක්. ඒකට අපි කියනවා NIC කියලා. නේද ළමයි? මොකක්ද NIC කියලා කියන්නේ එතකොට? National Identity Card. කම්පියුටර් එක මැනුෆැක්චර් කරද්දී කම්පියුටර් එක ඇතුළට දාන චූටි චිප් එකක්. ඒක සයිස් එක නම් පුතේ වෙනස් වෙනවා. දැන් ලැප්ටොප් එක ගත්තොත් කම්පැක්ට් ඩිසයින් එකක් ඉන්න චූටි චිප් එකක් තියෙන්නේ. ඩෙස්ක්ටොප් එකක් ගත්තොත් ටිකක් ලොකු චිප් එකක් තියෙනවා. ඒ කොහොම හරි මේ චිප් එකක් දානවා. ඒ චිප් එකට අපි කියන්නේ NIC කියලා. හේතුව ඔයාට ඩෙන්ටි කාඩ් එක හම්බෙන හින්දා මේකට NIC කියලා දානවද? නෑ. මේක නම් වෙනස්. මේකට අපි කියනවා network interface card. සිංහලෙන් කියනවා ජාල අතුරු මුහුණත් කාඩ් පත. මේක අපිට වුමනා වෙනවා නෙට්වර්ක් එකත් එක්ක ජොයින් වෙන්න. දැන් ඔයා ශ්‍රී ලංකා රජයේද කියලා ඔයාට හොයාගන්න නම් අනිවාර්යෙන් ඔයාට ඩෙන්ටි කාඩ් එකක් තියෙන්න ඕනේ. එතකොට ඔය චූටි ළමයි මතක තියාගන්න ඕනේ ඔයාගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක. මම දන්නවා ගොඩක් 2007 8 ළමයින්ට මතක නැහැ තාම ඉතින්. දැන් A level යන්නේ කිට්ටු ළමයින්ට මතකයි. පොඩ්ඩක් ඩෙන්ටි කාඩ් එක අනම්මනම් වලට පාවිච්චි කරලා. ඩෙන්ටි කාඩ් එක මතක තියෙනවා. මට මතක තිබෙන්නේ නැහැ ওই දවස්වල ඇත්තට. දැන් මතකයි. කොහොමද V නම්බර් තියෙන ළමයි? නෑනේ. මටත් නෑ V නම්බර. මාත් නිකන් අහන්නකෝ. ඒ වගේ තමයි මේකෙත් network interface card කියලා එකක් තියෙනවා. මේක ළමයි ඔයාගේ කම්පියුටර් එක හදන වෙලාවෙදිම කියන්නේ වාගේ කියලා නෙමෙයි කම්පියුටර් එක මැනුෆැක්චර් කරන වෙලාවෙදිම තමයි මේ NIC කාඩ් එකක් දාන්නේ. පරණ කම්පියුටර්ස් වල එහෙම තිබ්බේ නැහැ. මොකද පරණ කම්පියුටර්ස් කියලා අදහස් කරන්නේ 1990 දී 80 දී විතර හදපු කම්පියුටර්ස් වලට ජාලකරණය කියන එක නෙට්වර්කින් කියන වැඩේ කරගන්නවට වඩා අර ජෙනරල් පර්පස් වල ටික කරගන්නත් ඒවා දිනු කරගත්තේ බොහොම අමාරුයි. ඒකට ජාලකරණය කියන වැඩේ ඇත්තටම උමනා වෙන්නේ අර 1990 න් පස්සේ වගේ. ඔයාලට මතකයි අපි පළවෙනි පාඩම ඉගෙන ගන්නවා අර මේ ඉන්ටර්නෙට් කියන එකට කලින් ඉන්ටර්නෙට් සොසයිටි කියලා එකක් තිබ්බේ. ඊට පස්සේ තමයි ඒක අර මිලිටරි පර්පස් වලින් ගලවලා අරගෙන සම්පූර්ණ ඉන්ටර්නෙට් බවට පත් කරේ කියලා. ඔව් කට්ටිය මොළු වනවා ඌස අපිට මතකයි කියලා. මේ මන් දන්නේ නැහැ මම උඹලා කොහොම පාඩම් කරාද කියලා මේවා ඉස්සරහට. හරිද? මේ එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට ඉස්සර එහෙම නෙට්වර්ක් කාඩ් එකක් තිබුණේ නැහැ. හැබැයි කාලෙත් එක්ක දැන් නෙට්වර්ක් කාඩ් එක අපිට නැතුව බැරි වෙලා හින්දා තියෙන හින්දා අනිවාර්යයෙන්ම දැන් පරිගණකයක ඔක ඇතුලේ තියෙනවා. මේ නෙට්වර්ක් කාඩ් එක ඇතුලේ තියෙනවා ඇඩ්‍රසස් වර්ග දෙකක්. ඔන්න අහගන්න ඇඩ්‍රස් වර්ග දෙක. එකක් අපි කියනවා MAC ඇඩ්‍රස් කියලා. MAC ඇඩ්‍රස්. අනිත් එකට අපි කියනවා IP ඇඩ්‍රස් කියලා. මොකද ඇඩ්‍රස් වර්ග දෙක? MAC ඇඩ්‍රස් and IP ඇඩ්‍රස් කියලා. මේ MAC ඇඩ්‍රස් එක ඇවිල්ලා මේ NIC කාඩ් එකට නැත්නම් network interface කාඩ් එක හදන මොහොතේදීම හાર્ඩ්කෝර් කරන නම්බර් එකක්. හાર્ඩ්කෝර් කරනවා කියලා කියන්නේ අර අපි දැකලා තියෙනනේ වාහන වල chassis නම්බර් එක ගහන්නේ. ඒ වගේ කොටන වගේ වැඩක් තමයි වෙන්නේ. හැබැයි කාඩ් එකේ කොහෙවත් වර බලා ගන්න පුළුවන් අර පොඩි ලේබල් එකක් ගහලා එහෙම කොටලා නෙමෙයි. ඒ කාඩ් එකට මේක බයි කෝඩ් කරලා එවන්නේ. ඒක ආයි අයින් කරන්න බෑ ඔයාට. ඒක ඉලෙක්ට්‍රොනිකලි වෙන වැඩක්. වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ එහෙම වාහනේ වෙන රටකට අරන් ගියා කියලා එහෙම කෝඩ් එක වෙනස් වෙනවද? නෑ නේ ඒක තියෙනනේ මේ විදිහටම. හැබැයි IP address එක කියලා කියන්නේ මේ NIC කාඩ් එක network එකට join වෙද්දි network එක through ඔයාට හම්බෙන ඒ වෙලාවට හම්බෙන IP address එක නැත්නම් address එක ඒ වෙලාවට හම්බෙන. ඒක මාරු වෙනවද නැද්ද එතකොට? මාරු වෙනවා. ඇයි හේතුව? ඔයා ගෙදර ඉන්නකොට ඔයා Wi-Fi වලින් connect වෙනකොට ඔයා ඉන්නේ වෙනම network එකකට. ඔයා ගෙදරින් එළියට ඇවිල්ලා පන්තියේදී වා මොබයිල් නෙට්වර්ක් එකකින් යනකොට ඉන්ටර්නෙට් යනකොට ඔයා ඉන්නේ තව නෙට්වර්ක් එකක. ඒතකොට නෙට්වර්ක් වර්ග දෙකක්. දෙකකදී විතර ඔයාට හම්බෙන IP address දෙකක් වෙනවා. හරියට වාහනේ ඔයා පිටරට ගෙනිච්චොත් එහෙම ඔයාට මෙහි තියෙන මේ නම්බර් එකෙන් පදින්න බෑනේ පිටරට. පිටරට ගන්න වෙනම නම්බර් එකක්. ඒ වගේ වැඩක්. තවත් උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාගේ මොබයිල් ෆෝන් එක මතක නම් මතක් කරන්න. මොබයිල් ෆෝන් එකේ තියෙනවා ME number කියලා එකක්. IMEI number, ME number. අහලා තියෙනවද? අහලා තියෙනවද? කොහොමද අහලා තියෙන ළමයි? ME number. හැමෝම අහලා තියෙනවා.
එමි නම්බර් එක කියන්නේ මොබයිල් ෆෝන් එකට හાર્ඩ්වෙයාර් එකට දෙන නම්බර් එක. ඒක ඔයාලට මොබයිල් ෆෝන් එක ගලවන්න පුළුවන් එකක් නම් පිටිපස්සෙන් ගහලා තියෙන එක බලන්න පුළුවන්. හැබැයි ඔයාලට පුළුවන් මොබයිල් ෆෝන් එකට දාන්න SIM කාඩ් එකක්. එතකොට හම්බ වෙන මොබයිල් නම්බර් එක. ඒක වෙනස් කරනවා නේද ඔයා? ඔයාට ඕන වෙද්දි. ඔයාට ඕන වෙද්දි වෙනස් කරගන්න පුළුවන්. එමි නම්බර් එක කැතයි කියලා වෙනස් කරන්න පුළුවන්ද? එහෙම බෑ. ඒ වගේ තමයි මෙතනත් මේ තියෙන NIC කාඩ් එකේ තියෙන MAC නම්බර් එකයි IP address එකයි තියෙන්නේ. MAC නම්බර් එක ඔයාලා වෙනස් කරන්න බෑ. IP address එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන් නෙට්වර්ක් එකට යනකොට. මම අද ඒතර ඔයාලට පටන් ගන්න යන ඉස්සෙල්ලාම මෙන්න මේ MAC නම්බර් එක ගැන කියලා දෙන්න. නැත්නම් MAC address එක ගැන. ඊට පස්සේ අද දවසේදී මම අන්තිම මොහොතේදී IP address ගැන පොඩි ඉන්ස්ට්‍රක්ෂන් එකක් ගන්නවා ඊළඟ දවසේ ගණන් හදන්න බලාගෙන. හරි මෙන්න බලා ගන්න. MAC address එක කියලා කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඉන්නකො ඉස්සල්ලාම මම මේ කතා කරන network ID වලදී අපිට හම්බෙන address වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔය දැන් කිව්ව MAC address එක. අනිත් එක IP address එක. තව එකක් තියෙනවා අපිට කතා කරන්න port number කියලා එකක්. මම දන්නවා ගොඩක් ළමයි මේ ගැන අහලා තිබ්බත් මේක මොකක්ද කියලා හරියට අයිඩියා නැති වෙන්න පුළුවන්. port number. අහලා තිබ්බත් දන්නේ දැනගත්තත් දන්නේ වගේ තමයි ඉන්නේ කොහොමද වෙනවා. මේ තුන ගැන අපි කතා කරන්න ඕනේ. ඉස්සෙල්ලාම පොඩි දාන්න පොඩි නිකන් අර මයින්ඩ් මැප් එකක් විතර මේක දාන්න මාත් එක්කම. MAC address එකේ long form එක ඇවිල්ලා මම ලියන්නම් ඔයත් තියාගන්න මාත් එක්කම. media access control address. ලියන්න මාත් එක්කම ළමයි. මේවා ලියන්න එපා. මේවා එපා මම කියන්නම් ඕනේ වෙද්දි. මේක ලියන්න. සිංහලෙන් කියනවා අපි මාධ්‍ය ප්‍රවේශ පාලන ලිපිනය. IP address එක අපි කියනවා internet protocol address කියලා. සිංහලෙන් කියනවා අන්තර්ජාල නියමාවලි ලිපිනය. port number එක කියනවා කෙවෙනි අංකය කියලා. සිංහල මීඩියම් ළමයි ලැන්ග්වේජ් දෙකෙන්ම දාන්න ඉංග්‍රීසි මීඩියම් අය සිංහලෙන් ඉංග්‍රීසි වලින් විතරක් දාන්න. මේක ලියන්න එපා මේවට මම කියන්න එනවා ඈ. මේක එනවා අරක තියලා ලියගන්න. මේ පැත්ත ලියන්න එපා. හරි. දැන් මේ පැත්තේ මේ තියෙන MAC address එක තව නමක් කියනවා අපි. ඒකට අපි කියනවා physical address කියලාත්. physical address කියලා කියන්න පුළුවන් එයාට. ඒකට හේතුව තමයි මේ අපේ NIC card එකේ hard core කරලා තියෙන හින්දා IP address එක අපි කියනවා logical address කියලා. ඒකට හේතුව තමයි මේ එයාව අපි network එකෙන් network එකට මාරු කරන හින්දා. physical address එක අපි කියනවා භෞතික ලිපිනය කියලා. දැන් මේ memory management එක්ක මේව පටලවා ගන්න එපා ඈ. memory management කියන්නේ වෙන එකක්, මේක තව එකක්. එකම නම් තියෙන්න පුළුවන්. මේකට කියනවා තාර්කික ලිපිනය කියලා. තාර්කික ලිපිනය. හරිද? ඒකත් දාගන්න මේ නම් දෙකත් එක්ක මේ පැත්තෙන්. NIC එකේ කොටස් දෙකක් තියෙනවා. MAC address එකයි IP address එකයි. බෑනේ මං කොහේ හිටියත් පේනවනේ.
හරි. ඇති ටයිම් එක. මම යනවා MAC address එක ගැන කතා කරන්න. MAC address එක ගැන කතා කරද්දී ඔයා දන්නවා කම්පියුටර් එකේ ඕනම එකක් හැදලා තියෙන්නේ bits වලින්. bits කියලා කියන්නේ binary digits වලින්. එතකොට MAC address එක හැදලා තියෙන්නේ ඒ වගේම bits වලින් තමයි. හැබැයි එයා හැදලා තියෙන්නේ bits 48කින්. 48 bits වලින් තමයි හැදලා තියෙන්නේ. මම ඔයාලට මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න ඕනි හින්දා මේ ගැන මෙන්න මෙහෙම කියන්නම්. මේ bit 48 අපිට සාමාන්‍යයෙන් ලිව්වොත් එහෙම ඔයා දන්නවා binary digits ලියද්දි 1.1.1.1 දිගට ලියන් යන්න වෙනවා. එහෙම ලිව්වොත් එහෙම ඒ වගේ 48ක් ලිව්වහම අපිට පටලැවෙනවා. හවුද නැද්ද? ඔව්. ඒ හින්දා අපි අපේ ඉන්ඩස්ට්‍රි එකේ යූසේජ් එකට يعني ඇත්ත ලෝකේ පාවිච්චි කරන රියල් වර්ල්ඩ් එකේ පාවිච්චි කරන්න අපි මේ 48 කොටස් 6කට බෙදනවා. නැත්තම් කම්පියුටර් එක ඇතුලේ තියෙන්නේ කොහොමත් ඔක්කොම 48 එකට තමයි. අර ඇත්ත ලෝකේ පාවිච්චි කරන්න පහසු වෙන්න අපි මේක කොටස් 6කට බෙදනවා. එතකොට මට කියන්න එක කොටසකට බිට් කීයක් වැටෙනවද? 1 2 3 4 5යි තව එකක් ඕන. එක කොටසකට බිට් කීයක් වැටෙනවද ළමයි? සම්පූර්ණ ඇඩ්‍රස් එකට 48ක් තියෙනවා නම් කොටස් 6කට බෙදුවොත් 8 ගානේ වැටෙනවා. 8 bit ගානේ වැටෙනවා. මේ ඔයා දැකලා තියෙනව නේද හැමතැනම මේ 8 bit කතන්දරය තියෙනවා. ඇයි මේ හැමතැනම bit 8න් යන්නේ ගමන? අපිට පුළුවන් 2කින් යන්න, 3න් යන්න. ඇයි හැමතැනම bit 8න් යන්නේ ප්‍රශ්න? ඔයා දන්නවනේ ඉතින් ඒක. 8 bit කියන්නේ කොච්චරයිද? 1 byte කියන එක. ඒකට bytes විදිහට තමයි data packets එවන්නේ. 32 bytes වෙන්න පුළුවන්, 48 bytes වෙන්න පුළුවන්. ඒ විදිහට byte හදලා තමයි packet එවන්නේ. ඒකට byte හදාගන්න අපිට මේ විදිහට 8 bit ඕනි වෙනවා. හරි? මේක ලියද්දි මෙන්න මෙහෙමයි. වැදගත්ම කාරණා. දැන් bit වලින් දිගට තියෙන හින්දා ලියන්න අපහසුයි. ඒ හින්දා අපි මේක වෙන number system එකකට convert කරගන්නවා. අපි දන්නවා number system ගොඩක්. මොනවාද? binary දන්නවා. decimal දන්නවා. octal දන්නවා. hexadecimal දන්නවා. ඊට පස්සේ මම ඒ දවස්වල කියලා දුන්නා අලුතෙන් ඕන number system එකක් හදා ගන්න ඕන නම් හදා ගන්න විදිහත් මම කියලා දුන්නා. හරිද? අපිට දැන් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් hexadecimal number system එක. එතකොට මේ එක තැනක තියෙන bits 8ක් අපිට පුළුවන් hexadecimal වලින් ලියන්න. මම නිකන් example එකකට ලිව්වොත් මේ බලන්න මම ලියනවා 5f කියලා. බැරිද? පුළුවන් නේද? ඔයා මතකයි නේද ඔයාලට කොහොමද hexadecimal convert කරේ කියලා ඒවා? bits 4 වෙන් කරා, 4ක් වෙනම convert කරා, ඊළඟ 4 වෙනම convert කරා. එහෙම දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඒතර මම 5f කියලා ලිව්වා. bit 4කින් 5 පෙන්නනවා. ඊටු 4ෙන් කීයද value එක f කියලා කියන්නේ? 15 15. මතකයි. ඊට පස්සේ මම ලියනවා cc ab මම ලියනවා 1යි 4යි 2යි c 3යි d. ඔන්න මම ලියලා තියෙන දැන් මොකද්ද මේ MAC address එක. මේක හරියට ලස්සනට ලිව්වහම මෙහෙම තමයි තියෙන්නේ. දැන් මම මේ ඈතින් ලිව්වේ 5f colon mark එකක් දානවා මැද්දට වෙන් කරන්න cc colon mark එකක් දානවා ab colon mark එකක් දානවා 1යි 4යි 2c 3d. වැදගත්ම පාර්ට් එක වෙන්නේ මම ඔයගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ එක කොටසකට අපි කියන ඔක්ටේට් ටැග් එක. ඔන්න ළමයි නමක් අලුතින් ඈ. මොකද්ද නම? ඔක්ටේට් ටැග් කියලා කියනවා. bit 8ක් හින්දා ඔක්ටේට් ටැග් කියලා කියනවා. මට කියන්න මේ එක ඔක්ටේට් එකකට එන්න පුළුවන් වැලියු එක කීයද? මිනිමම් වැලියු එකයි මැක්සිමම් වැලියු එකයි. එන්න පුළුවන් මිනිමම් වැලියු එක කීයද? ඩෙසිමල් වලින් කියන්නේ මට එන්න පුළුවන් මිනිමම් වැලියු එක කීයද? කීයද? 4 එහෙනම් බිඳුවද කියලා අහනවා මගෙන්. ඔව් මිනිමම් වැලියු එක වෙන්නේ බිඳුව. ඒකට හේතුව මොකද්ද? දැන් bits 8ක් තියෙනවා නම් ළමයි bit 7න් හැදෙන්න පුළුවන් චූටිම වැලියු එක වෙන්නේ ඔය මේ bit 8ම බිඳුව වෙච්ච වෙලාවට නේද? ඔව්නේ. එතකොට මේක ඩෙසිමල් වැලියු එක ගත්තොත් එහෙම වාට පේනවා බිඳුවයි කියලා. මට කියන්න එහෙනම් බිඳුව විතරක් නෙමෙයි හැබැයි. අපි දැන් මේක ලියද්දි 4 4 කඩලා ලියන්නේ. එතකොට කොහොමද ලියන්න වෙන්නේ? බිඳුවයි බිඳුව. බිඳුව දෙකක් ලියන්න ඕන. නේද? මිනිමම් වැලියු එක ඇතුළේ බිඳුවයි බිඳුව. මැක්සිමම්
කීයද වැලියු කිව්වේ? නෑ. මේක ඔක්ටල් ළමයි. ඔක්ටල් වලින් ගත්තොත් එහෙම වැලියු එක ඈ 4 7 නෑනේ මේ බලන්න. දැන් මේ බිට්ස් 8ම එකේම වෙනවා එතකොට. 1 2 3 4 5 6 7යි 8යි. මේක අපි ඔක්ටල් කරන්න ඕන. සෝරි ඔක්ටල් නෙමෙයි. හෙක්සාඩෙසිමල් කරන්න ඕන. හෙක්සාඩෙසිමල් කරන්නේ මොකද්ද අපි කරන්නේ? මේක 4 4 දෙකට බෙදනවා. දෙකට බෙදලා ඉවරලා මේක මේ අපි කන්වර්ට් කරනවා. එතකොට අපිට එන්නේ FF කියලානේ. නේද? ඔව්. එහෙනම් මෙන්න මේ අතර තමා මේක ඔක්ටේට් එකක් විචලනය වෙන්න පුළුවන් වෙන්නේ. හවුද නැද්ද? බිඳුවේ සිට FF දක්වා. අපි අර තියරිටිකලි කියනවා මෙතන ඉඳන් මෙතනට තියනවා කියලා. හැබැයි රියල් වර්ල්ඩ් එකේදී මෙන්න මෙහෙම බිඳු විතරක් තියෙන සම්පූර්ණ බිඳු විතරක්ම තියෙන බිඳු 48ක් තියෙන MAC ඇඩ්‍රස් එකක් නැහැ. එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔක්කොම බිඳු වුණාම ප්‍රොසෙසර් එකකටවත් මොනවත්ම කිසිම ඩිවයිස් එකකට හොයාගන්න බෑ ඒකේ තියෙන පැටර්න් එක මොකක්ද කියලා. ඔක්කොම සේම් නේ. ඒ හින්දා හොයන්න බැරි නම් අපි පාවිච්චි කරන්නේ නැහැ. පැහැදිලිද කතාව? මේ මැක්සිමම් එක ගන්නත් බෑ. මොකද මෙතනත් කිසිම වේරියේෂන් එකක් නැති වුනහම විචලනයක් නැති වුනහම හොයාගන්න බෑ. ඔක්කොම හිතන්නේ සේම් කියලා. දැන් අර කතාවලත් කියන අර ඔයා යුනිෆෝම් වෙලොසිටි එකකින් ඒ කියන්නේ වා ඒකාකාර ප්‍රවේගයකින් වාහනයක යනකොට වාට දැනෙන්නේ වාහනේ නතර කරලා වගේනේ. වත් යන්නේ වේගෙන්නේ. ඒ වගේ තමයි මෙතනත් කතාව. පැහැදිලිද? එහෙනම් මේ දෙක කම්පියුටර් අයිඩෙන්ටිෆයි කරන්න බෑ. මේ දෙක තියෙනවා. තියරිටිකලි නැත්තේ නෑ. ප්‍රැක්ටිකලි නෑ අත්‍තරම හැබැයි. හරිනේ? ඒ කතාව වෙනයි. එතකොට මම මතක තියාගන්න මේකේ රේන්ජ් එක කීයනම් කීයක් තියෙන්න පුළුවන්? 0 ඉඳන් FF වෙනකම් තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ වාට මම ඒ දීලා තියෙන MAC address එකට example එක. දැන් මේ කියන කතාව අහන්න ඕනේ නැහැ. මේක එපා. මේක අමතර කාරණාවක්. අනිත් පැත්ත බලා ගන්න. දැන් නෑ බං කියලා ඉතින් අර බලන් දෙපා කියනකොට ඔක්කොම බලන් ඉන්නවා. නැත්තම් කියලා බලා ගන්නත් බෑ. මේ MAC address එකේ මෙන්න මේ first 3 octet එකෙන් identify වෙන්නේ manufacturer කවුද කියන එක. Asus ද HP ද Acer ද Dell ද Apple ද කවුද කියන manufacturer තමයි identify වෙන්නේ. ඒත් Asus ලට තියෙනවා මෙහෙම හදපේ. ඔයා හිතන්නකෝ මේ 5F CC AB කියලා කියන්නේ Asus ලට දුන්නේ මේ ID එක කියලා හිතන්නකෝ. එතකොට එයාලගේ හැම device එකකම එයා laptop එකක් හැදුවත් desktop එකක් හැදුවත් Wi-Fi router එකක් හැදුවත් මොකක් හැදුවත් එයාලගේ මෙන්න මේ ටික සමාන වෙන්න ඕනේ. මේ පැත්ත තමයි එයාලා අඩු වැඩි කර කර දෙන්නේ කාටද? devices වලට වෙන වෙනම. එයාගේ device එකේ අනන්‍යතාවය එයාගේ device එකේ තියෙන identification එක තියාගන්න මෙන්න මේක එයා වෙනස් කරන්න නැතුව තියෙනවා. එතකොට Apple ගත්තොත් නේ Apple වල තියෙන වෙනම part එකක්. හරි? ඒක අමතර කාරණාවක්. ඔයා දැනගන්න ඕන ටික මේ set එක. දාමුද මේක? ඔයා වෙනම දාන්න ඕන දැන් topic එකක් ආයෙ සැරයක්. MAC address media access control address කියලා මාධ්‍ය ප්‍රවේශ පාලන ලිපිණය කියලා දාලා මේ විදිහට අඳින්න ලස්සනට. ඔයාට මේක අමතකුණා නම් මේකත් පැත්තකින් ඇඳලා පෙන්නන්න පැන්සලෙන් හරි. මේක අඳින්න. ඔයාට මේක අමතකුණා නම් මේකත් ඇඳලා පෙන්නන්න කියලා කිව්ව පැන්සලෙන් පැත්තකින්. අපහැදිලි මොනවා හරි නෑනේ. IP address වැඩේට. ඒක යන්න කලින් මට ඔයා මේ වැඩෙන් හොඳටම සන්නද්ධද කියලා බලා ගන්න ඕනි. ඒ හින්දා මම කෝකටත් කියලා මට ඔයාගේ බයිනරි නොලෙජ් එක ගැන දැනගන්න ඕනි. තරහ වෙන්න එපා මම දන්නවා මෙතනින් ළමයින්ට හොඳට බයිනරි පුළුවන් කියන්න. මේ මට පොඩ්ඩක් ඒක පුළුවන්ද කියලා කන්ෆර්ම් කරගන්න කන්ෆර්මේෂන් එකකට අපි ගණන් 10ක් විතර හදමු ටට්ටක් ගාලා. විනාඩි 5න් දැන් ටක් ගාලා ඉවරයක් කරනවා මට අවශ්‍ය කරන පැටර්න් එක තමයි බලන්න ඕනි. වැදගත් දේ කියලා කියන්නේ මට මේ බයිනරි කන්වර්ෂන්ස් බයිනරි ටු ඩෙසිමල් ඩෙසිමල් ටු බයිනරි ඔන්න ඔය දෙක කරගන්න ඕනි මට ඕන විදිහට. මට ඕන විදිහට කියලා කියන්නේ අර පහළට බෙදෙන එක මතකයි ලොං ඩිවිෂන් එක. එහෙම නෙමෙයි ඕනි මට. මට ඕනේ අනිත් විදිහට. අනිත් විදිහ කියලා කියන්නේ අර ප්ලේස් වැලියුස් දාලා අපි කරන්නේ. ප්ලේස් වැලියුස් දාලා කරන්නේ අන්න ඒ විදිහට. ප්ලේස් වැලියුස් මතක නැත්තම් ඕනනම් මතක් කරන්න. මොනවද ප්ලේස් වැලියුස් ටික තමයි? එක අපි ලියන්නේ එක මේ බලන්න දැන් දන්නේ නැතිලම බලන්න. අපි ලියන්නේ දන්නේ නැතිලම විතරක් බලන්න. නැතිලම කතා කරන්න ප්‍රශ්න නැහැ. දන්නලම කතා කරන්න. ඔයාලා දක්ෂ වෙන්න ප්‍රශ්න නැහැ වර කතා කරන්න. දන්නේ නැතිලම මේ බලා ගන්න. මේ 1 2 4 කොහොමද මම මේ මතක තියාගත්තේ? ඊයරෑ මම හැරගෙන මේවා පාඩම් කරා. එකට පස්සේ දෙක එන හින්දා දෙකට පස්සේ හතර වෙනවා කියලා මම පාඩම් කරා. එහෙමද? නෑ බං.
බේස් වැලියු එක මොකද්ද? අපේ පාදය මොකද්ද මෙතන? 2. බයිනරිනේ. එතකොට මම වැලියු කොහේ පටන් ගන්නෙත් එකෙන් තමයි මම ඊට පස්සේ ඒක දෙකෙන් මල්ටිප්ලයි කරනවා ඉස්සරහට. ඔයාලට මං කිව්වොත් එimhe 10 පාදයේ ස්ථානිය ගැන ලියන්න කියලා මම මොකද කරන්න ඕනේ? එකෙන් පටන් ගන්න 10න් 10 මල්ටිප්ලයි කරන්න. 8 පාදේ කිව්වොත් 8න් 8 මල්ටිප්ලයි. 16 පාදේ කිව්වොත් 16 16 මල්ටිප්ලයි. තේරුණාද? රෑ තිස්සේ ආරම් පාඩම් කරන්නේ නැහැ මේවා මෝඩේ වගේ ඈ. ඊට පස්සේ 8 ඊට පස්සේ 16 ඊට පස්සේ 32 ඊට පස්සේ 64 ඊට පස්සේ 128 මට මෙච්චරයි ඕනේ. මට ඔක්ටේට් එක ගන්න තමයි වැඩේ යන්නේ මේ සම්පූර්ණ ගණන් වල. දැක්කනේ වා MAC ඇඩ්‍රස් එකත් එහෙම වැඩේ උනේ. IP ඇඩ්‍රස් එකත් එහෙම තමයි වැඩේ වෙන්නේ. අවුලක් තියනවද? නැහැ. මේ ප්ලේස් වැලියුස් ලියනකොට ස්ථානීය ගැන ලියනකොට අනිවාර්යෙන් වැලියු එක ලියලා ඒක යටින් ඉරක් ගහන්න ඕනේ. මේක මට ඕනේද ගණන් හැදෙන්න ඕන. මම ඔයාට පොරොන්දුවක් දෙනවා මේ IP ඇඩ්‍රස් ගණන් ටික මම හදලා ඉවර කරද්දිවත් එක්ක ඔයාට විභාග පේපරේ IP ඇඩ්‍රස් ගාන ඔයා හදන්නේ නැතුව උත්තරේ ලියනවා. ඔව්. හදන්නේ නැතුව උත්තරේ ලියනවා. මතකද දන්නේ නැහැ මම අර 2025 අයියලාගේ අර පොඩි වොයිස් එකක් ප්ලේ කරා ඔන්න තාරින්දල එහෙම කියනවා මේක හදලා ඉවරදී සර් අපිට මේ හදන්නේ නැතුව උත්තර කියන්න පුළුවන් මට්ටම තිබ්බ කියලා වොයිස් එක මම ආයෙ පාරක් වුණා දාලා පෙන්නන්නම්. අද පුළුවන් වුණොත් දාලා පෙන්නන්නම් ඒක තිබ්බොත් මං ගාව දැන් ආයෙ කොහෙද දන්නේ මේ ඒ මට්ටමට පත් කරනවා. ඒ කියන්නේ විශ්වාසයක් වාට තියෙනවා කියලා මම හිතනවා. ඒ හින්දා මම කියන හැමදේම ඒ විදිහට කරන්න ඒ හොඳටම ඇති. පැහැදිලි? මේ මොකද දන්නවද දැන් ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඔයාට මේකට එක ක්‍රම කියලා දෙනවා. ඕකේ තියෙනවා FLSM, VLSM, අනම්මනම්, ක්ලාස්ලස් ගගා ගොඩක් තියෙනවා. ඒවා ඉස්කෝලේ හදද්දී යාලා එක විදිහට එක ක්‍රම වල හදනවා. ඊට පස්සේ වෙන ටියුෂන් ක්ලාස් එකක් කරලා තිබ්බනම් මීට කලින් එයාලත් ඒත් එක විදිහට FLSM වල එක විදියක් VLSM වල තව විදියක් සමහරකට ගණන් මුකුත් හදන්නේ නැහැ නිකන් එකතු කරලා අඩු කරලා විතර ගාන දාගන්නවා. ඊට පස්සේ MCQ එකක් හදන්න ගියාම තර ඔක්කොම හත් පොලේ ගාගෙන ගාන හදන්න ඕනි. එහෙම කරන්න වෙනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ මාත් පන්ති ගිහිල්ලා මෙතනට ආවේ. නේද? ඊට පස්සේ මාත් ඕපොතු කොහොමද අනිත් සර්ලා කොහොමද උගන්වන්නේ කියලා. මොකද මං දිනු වෙන්න එපා ඒ හින්දා. ඒතකොට මම හදලා තියෙන්නේ එක මෙතඩ් එකයි. ඒ මෙතඩ් එක ඕන එකට වැලිඩ් වෙනවා ඔයාලට. මතකනේ ප්‍රෝග්‍රෑමින් වල මන් දුන්න එක. ඒක ඕන එකට වැලිඩ් නේ. ඒ වගේ තමයි මේකත් ඕන එකට වැලිඩ්. බය නැතුව බලන් ඉන්න තියෙන කරන විදිහ. මේක ලිව්වා ඉස්සල්ලා මේක නම් මේක මේ පොඩි එකක් නේ. මේ මම ඔයාලට දෙනවා මෙන්න මේ වැලියුස් ටික එහෙනම් බයිනරි කරන්න කියලා. මම ඉස්සල්ලාම නිකන් සාම්පල් වැලියු එකක් ගන්නම් 45 ඔය ගන්නම් මම. 45 ඩෙසිමල් වලින් 10 කියන චූටි දැම්මා. කොහොමද 45 මෙහෙම හොයන්නේ? දන්නවනේ ඔයාලා. දැන් මම ලිව්වේ මේක දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට මම 45 හදන්න යන්නේ හැබැයි වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට. එතකොට මම බලනවා ඉස්සලාම 128 ඕනිද? එපා නම් බිංදුවක් දාගත්තා. 64 ඕනිද? එපා නම් බිංදුවක් දාගත්තා. 32 ඕනිද? ඕනි වෙයි එක දාගත්තා. කොහොමද ඕනි වෙයි කියලා හොයාගත්තේ මම? 45ට වැඩිය 32 අඩු හින්දා. මේවා ලොකු යෝන් නෑනේ ඌ හදාගන්න. ඒ හින්දා. 32 ගත්තා හින්දා මම පැත්තෙන් ලියාගෙන 32 ගත්තා. 16 ඕනිද? බෑ. 75 හදන්න ඕනි. 16 එකතු වුණොත් එimhe 48ක් වෙනවා. වැඩි. එහෙනම් 16 එපා. 8 ඕනි වෙයිද? ඔව් 8 ඕනි වෙයි. 32යි 8යි කියලා කියන්නේ 40යි. 8 ලියාගත්තා. 4 ඕනි වෙයිද? ඔව් 44 වෙනවා එතකොට. ඒකත් ලියාගත්තා. 2 ඕනි වෙයිද? 44යි 2යි 46ක් වෙනවා. බෑ දෙක වැඩි. දැන් ගානට හැදලා තියෙන්නේ තව එකක් ගත්ත ගමන් 45 වෙනවා. ඔන්න එහෙනම් එකාව සම්පූර්ණ ගාන හැදෙනවා 45යි කියලා. මේ ඇවිල්ලා තියෙන. ඒතර 45 කියන අගය බයිනරි වලින් හැබැයි 8 bit වලින් මට ඕනේ අන්න ඒ 8 bit වලින් ලියන කාරණාව සහ මේ 8 bit වල තියෙන patterns ටික ඔයා identify කරගන්න. මොකද IP address ගණන් හදන වෙලාවල් වලදී අපිට මේවා මේ convert කරන එක නෙමෙයි වැදගත් කාරණාව. ඒක තමයි අපි දාලා තියෙන number system කියලා වෙනම lesson එකක්. මෙතෙන්ද අපිට ඕන වෙන්නේ IP address ඒ subnetting part එක. netting නැත්නම් networking කියන part එක. ඒක නම් හිතන්න එපා වැඩි ඈ. දැන්ට මම හරි බයෙන් මේ වචන කියන්නේ. ළමයි බය වුණොත් කියලා. පැහැදිලිද? හා. ඔයා මේ sample ගාන අවශ්‍ය නම් හදාගෙන ඊට පස්සේ මේ ගණන් ටික ටට්ටක් ගාලා මාත් එක්ක හදමු.
මේ ටික බයිනරි කරන්න. ඒ ටික බයිනරි කරලා ඉවර වෙලා මේක ඉවරයි. දිනනවා. හා ය. මම කලබල කරනවා නෙමෙයි. ඉතින් අපිට වෙලාව වටිනව නේද? අපි හම්බ වෙන්නේ පැය 2යි සතියේටම. මේ පැය දෙකේදී වැඩ ගොඩක් කරන්න ඕනේ. මේ ප්ලේස් වැලියුස් ටික ආය ලියන්න එපා. හැම වෙලාවක ගන්න එපා ඔයා. එක පිළිවෙලකට එකපාරක් ලියා ගන්න. ඒක යටින් ටට්ටක් ගාලා දාලා ගණන් ටික හදන්න ඉක්මනට. ළමයි දන්නා ඒවා. ප්ලේස් වැලියු ලියන්න ඕනේ නැති ළමයි ටට්ටක් ගාලා ගණන් ලියන්න. එච්චරයි මට ඕනි කොහොමද වැඩේ වෙන්නයි ඕනි. ඔළුවෙන් හදන්න අරක. මේ ළමයි මම අරක විහිළුවට නෙමෙයි කිව්වේ මේ පේපර් එක ඔයාලා අනිවාර්යෙන් මේ යන්න කලින් අරන් බලන්න. බලන්න කියලා කියන්නේ එකක් තමයි ඔයාට ලකුණු හම්බෙන්නේ නැති වෙන්නේයි මෙයාට ලකුණු හම්බෙන්නේයි හේතුව මොකද්ද? කොහොමද මේ උත්තර ලියන්න ඕනි වගේ දේවල් පේපර් එක අරන් බලන්න. සීරියස් කියන්නේ. ඒතර ඔයාට ලකුණු හදාගන්න පුළුවන් වෙනවා. අඩු පේපරුත් තියෙන ඒවා ගන්න එපා. ලකුණු 20 ගණන් තියෙනවා අරන් බලන්න එපා. අරක හරවන්න ඊට පස්සේ. ටික කරන්න. බයිනරි වලින් තියෙන ඒවා ඩෙසිමල් කරන්න. මම මේ පැත්තේ ටික ලියන් එන්නම් බලන්න ඔයාගේ උත්තරේ හරිද කියලා. මේ ලොකු වෙලාවක් ගන්න ඕනේ නෙමෙයි මේවා. හරිද?
හරිනේ. හරි. දාන්න ඊට පස්සේ ටොපික් එකක් ඉක්මනට ගිහිලා IP address. සිංහලෙන් කියන්නේ තමයි මේකට IP ලිපින කියලාම තමයි. IP ලිපින. එතකොට IP ලිපිනයක් මොකටද ඕන වෙන්නේ කියලා අපි කිව්වා. නෙට්වර්ක් එකක තියෙන කම්පියුටර් එකක් අපිට යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන්න අනන්‍යව හඳුනා ගන්න තමයි අපිට IP ලිපිනයක් ඕන වෙන්නේ. ඒක හරි. එතකොට MAC address එකකුත් ඒ වගේ එකක් තමයි. ඒක අපි වෙනම දැනගත්තා. ඒකේ මොකද්ද වෙනසයි මේකේ මොකද්ද වෙනස කියලා දැනගත්තා. MAC address එකේ තියෙන ඒවත් එක්ක අපිට ගණන් හදන්න නැහැ. කැල්කියුලේෂන්ස් මොකුත් කරන්න නැහැ. තියෙනවා රියල් වර්ල්ඩ් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා අපිට නැහැ. අපිට ඕනේ නැහැ එතකොට. IP ලිපිනත් එක්ක IP addresses එක්ක තමයි අපිට ගණන් හදන්න තියෙන්නේ. ඒකින්ද මම ගණන් ටික චුට්ට වැඩේට යන්න ඕනේ. මම දන්නවා ඉස්කෝලේ වා මීට කලින් කරලා තියෙනවා නම් මම මේ යන අප්‍රෝච් එකෙන් නෙමෙයි යන්නේ. ඉස්කෝලේ ඩෝම් ගාලා ගත්තා ඩෝම් ගාලා දමලා ගහුවා කතාව ඉවර කරා. ඉස්කෝලේ එහෙමනේ කොහොමද ටයිම් එක මදි හින්දා. අපිට එහෙම නෙමෙයි අපි ලස්සන අප්‍රෝච් එකෙන් යන්න ඕනි. ඒ හින්දා මම වැඩේ පටන් ගන්න විදිහක් තියෙනවා. IP addresses versions තියෙනවා. හරි මොනවාද versions කියලා මම කියන්න. IP address version දෙකක් අපි කතා කරනවා. IPv4 කියලා එකකුයි IPv6 කියලා එකකුයි. V කියලා කියන්නේ version කියන එක. Internet protocol version 4 එකයි Internet protocol version 6 එකයි. version වල සිංහලෙන් කියන සංස්කරණ කියලා. version කොහොමද දන්නව නේද? ඔව්. ඒතර ඔයාගෙන් ප්‍රශ්නයක් අහෙන්න ඕනේ මෙහෙම. සර් එතකොට කෝ version 1 එකයි 2 එකයි 3 එකයි. 1 එකයි 2 එකයි 3 එකයි කෝ. එහෙම ඒවා ආවේ නැහැ. හේතුව තේරෙනවා. ඇයි කියන්නේ මම 4 එක ගැන කිව්වට පස්සේ. ඒතර 5 එකක් ආවා මාසෙයි තිබ්බේ. සවුත් වෙලා ගියා අයින් කළා දැම්මා. 6 එක හොඳට වැඩ කරන් යනවා. මේ IPv4 version එක සාමාන්‍ය 1992 දී වෙත් තමයි හරියටම හොයාගන්න. ඉන්ටර්නෙට් සොසයිටි එක හරියටම හැදුවට පස්සේ නෙට්වර්ක් එකක් විදියට මතකද? මම ඒ කාලේ තමයි හොයා. මතකද කියලා අහන්නේ ඔයාලා ඒ දවස්වල හිටියේ නෑ මම දන්නවා. මම කියන්නේ පාඩම උගන්නද්දි හිටියන්නේ අඩුතරමේ. ඒකට මතක් වෙන්න ඕන. හරිද? හැබැයි ඔයා දන්නවා 1998 වෙනකොට ටිම් බර්නර්ස්-ලී හොයාගන්නවා World Wide Web එක. ඒකෙන් web pages ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් වෙන්න ගන්නවා කට්ටිය එක විතර හදලා. එතනින් කට්ටිය ඉන්ටර්නෙට් යූසේජ් එක වැඩි වෙනවා. ඉන්ටර්නෙට් යූසේජ් එක මාරු විතර වැඩි වෙනවා. ඒත් එක්ක ඩිවයිසස් ගොඩක් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න ගන්නවා. එතකොට ඉන්ටර්නෙට් එකේ අදාළ ඩිවයිසස් ටික වෙන වෙනම හොයාගන්න අපිට කොහොම හරි ක්‍රමයක් ඕනි වෙනවා. ඒ හින්දා තමයි මෙයාලා IPv4 තිබිලා IPv6 වලට එන්නේ. මොකද 4 තියෙන කාලේ ලොකු කේස් එකක් නැහැ ඩිවයිසස් පොඩ්ඩයි තිබ්බේ කොහොම හරි අපිට තියෙන IP address වලින් balance එක දාගත්තා. හැබැයි අර 1998න් පස්සේ devices ගණන වැඩි වුණා එකපාරට. 2000 වගේ වෙනකොට එකපාරට වෙනවා. 2000 අවුරුද්ද වගේ වෙනකොට මාර විදිහට يعني බිලියන් ගණන් වලින් වැඩි වුණේ. බිලියන් ගණන් වලින්. ඒතර අමාරුවෙන් වැඩේ කරගන්න. ඒ හින්දා තව version එකක් කියලා ගත්තා IPv6 කියලා. මේකේ තියෙනවා තමයි දැන් පාවිච්චි කරගෙන යන්නේ. හැබැයි දැනටත් මේ IPv4 සහ v6 කියන දෙකම පාවිච්චි වෙනවා. ඒකට හේතුව මේ වගේ සීන් එකක්. ඔයා හිතන්නකෝ නිකන් මේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්ටර්නෙට් එකේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් නේ. යටිතල පහසුකමන්නේ. තිබිච්ච යටිතල පහසුකම මාරු කරලා අලුත් එක ගේනවා කියලා අපි කිව්වහම ඒක අමාරුයි එහෙම කරන්න. උදාහරණයක් හිතන්න මේ වෙද්දි ලංකාවේ භාවිතා වන සියලුම මුදල් නෝට්ටු ටික හෙට උදේ වෙද්දි අයින් කරන්න ඕන. අදින් පස්සේ ඒවා පාවිච්චි කරන්න බෑ. අලුතෙන් එන නෝට්ටු ටික ඔයා සල්ලි දීලා ගන්න ඕන කියලා කියනවා. දැන් සල්ලි දීලා ගන්නේ කොහොමද? මම සල්ලි බෙපා කියලා කියන්නේ මේ. නේද? කරන්න පුළුවන් වැඩේ? බෑ. ඒ හින් තමයි දෙකම දැන් කවුනේ පාවිච්චි කරන්න යනවා. ඔයා බලන්න අලුත් 2000 කොලේ ආවා කියලා පරණ 10 කොල අයින් කරේ නෑනේ. නේද? අලුත් 500 කොලේ ආවා කියලා පරණ 500 කොල අයින් කරාද? නෑනේ. හැම එකක්ම දෙකම ගියා ටික තමයි අයින් කරේ. එහෙම දෙයක් තමයි වෙන්නේ මේ. පැහැදිලිද? එහෙනම් දැනට ටික අයින් වෙමින් පවතිනවා. ඔයා සාමාන්‍යයෙන් ඔයාට අවුරුදු 30ක් වෙනකොට වගේ මේ IPv4 පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැති වෙයි. ඔයාට අවුරුදු 30ක් වෙනකොට. තව කල් තියෙනවානේ. තව කියන්නේ මෙහින් පිටින්ම තව අවුරුදු 15ක් විතර යනවා. නෑ 15යි නෙමෙයි නේ. 10ක් විතර යන්න තියෙනවා තව. දැන් 20ක් කිට්ටු ඉන්නේ. හරි එහෙම හිතමු. අහන්නකො එතකොට. IPv4 address එකක් සාමාන්‍යයෙන් හැදලා තියෙන්නේ 32 bit වලින්. bit 32කින්. IPv4 address එක. IPv6 address එකකට අර මේ bit 32න් හැදිච්ච IP address මදි වෙච්ච හින්දානේ v6 එකක් ගත්තේ. v5 එකක් ආවා
එක මාසයක් තිබ්බේ වැඩේ අවුල් ගියා. ඒ කියන්නේ ඔයාලට තේරෙයි ගණන් හදනකොට සබ්මිට් කරනකොට ඇයි අවුල යන්නේ කියලා මම ඔයාලට කියනවා ආයෙසරයක්. ඒකට තේරෙනවා ටක් ගාලා. මේ ඒක අවුල් ගිහිල්ලා මෙන්න මේ IPv6 එක ගත්තට පස්සේ ඒකේදී අපි ගත්තා බිට් 128 128 bits අපි පාවිච්චි කරා IPv6 වලට. ගොඩක් එතකොට. මේ කතාවට ඒ දවස්වල මිනිස්සු මේක හැදුවාම කිව්වා. ඒ දවස්වල තිබිච්ච ලොකු ට්‍රෙන්ඩ් එකක් ඒක. මේ හැදුවාම කිව්වා මේ පාර නම් මුහුදේ තියෙන හැම වැලකටයක් ගානෙම දුන්නත් IP address අපේ මේ IP address නම් ඉවර වෙන්නේ නැති වෙයි කියලා. ඒ තරමට IP address තියෙනවා කියලා කිව්වා. මම හේතුව පැහැදිලි කරන්නම්. අද මම ඔයාලට දැන් මේ adjacent IP addresses ලියවන්න යන්නේ. ඒතර ඔයාලට තේරෙයි මම ලියන්නේ IPv4 වලින්. මොකද අපිට තියෙන ගණන් හදන්න ඒවනේ. IPv6 නෑ. ඒ ලියද්දි ඔයාලට තේරියකෝ IPv4ත් ඉවර වුණා නම් 6 එක කොහොම ඉවර වෙන්න පුළුවන්ද කියන එක ඔයාලට තේරෙයි. පැහැදිලිද කතාව? ආ. මෙන්න මෙහෙමයි දැන් සීන් එක තියෙන්නේ. ඉස්සලම දාන්නකො ටොපික් එක IP address කියලා අපි IP address ගැන මුකුත් ලිව්වේ නෑනේ. IP address කියලා දාන්නකො. අපි කලින් address ගැන ලිව්වද මොනවා හරි? uniquely identify කරන්න නෑ නේද? නෑ නේද? දාන්න ටොපික් එකක් දාන්න IP address. ලියන්න මෙහෙම ඒකට තියෙන English medium ඉස්සල්ලාම the IP address used to identify a device in a computer network uniquely IP ලිපින මගින් සිංහල මීඩියම් ලියන්න IP ලිපින මගින් ජාලයක් තුල ඇති උපාංගයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා යොදා ගැනේ. අනන්‍යව හඳුනා ගැනීම සඳහා යොදා ගැනේ. මේ බාන්න මම ලියනවා දැන් bit 32කින් තියෙන IP ලිපිනයක්. 32 bit IP address එකක් ලියන්න යන්නේ. බලා ගන්න. ඔන්න පට්ට දිගයි කියලා මම පෙන්නන්න යන්නේ. ඔන්න බලන්න. මේ පැත්ත බලන්න. ලියනවා bit 32ක්. මම ලියනවා 1 1 0යි 0යි 4යි එතකොට 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි මෙන්න ලිව්වා IP address එක. දැන් Facebook එකේ එහෙම තියෙනෙත් මේ IP address වල තියෙන තමයි. ඉතින් හැම සර්වර් එකම වැඩ කරන IP address වලින්. දැන් ඔයාලට උමනා වෙන Instagram යන්න. Instagram එක කියන්නේ සර්වර් එකක් එතකොට. Instagram යන්න නම් ඔය IP address එක මතක තියන් ඉන්න ඕන. binary මතක තියන් ඉන්න. මොකද කරන්න වෙන්නේ? ගහන්න ටැටු එකක් මෙහෙම දිගට. Instagram යන්න. අද Insta යන්න කියලා 1.1 මෙහෙම බෙල්ලේ පොට යනවා මෙහෙම හොයලා. යන්න පුළුවන් Instagram? යන්න පුළුවන්. ටික වෙලාවක් යනවා නේ. අමාරු වැඩේ. ඒ හින්දා අපි මෙහෙම දිගට තියෙන IP address එක bit 32කින් තියෙන එක අපි කරේ මේ විදිහට octet වලට බෙදුවා. මම හිතනවා තමයි ඈත් කරලා ලිව්වේ චුට්ටක්. octet වලට බෙදුවා. බෙදලි කරලා මේක අපි decimal වලට convert කරනවා. මට උදව් කරන්න convert කරන්න දැන් ඔයා දන්නවා. දැන් බලලා කියන්න පුළුවන් ඔයාට. ඒකයි මම කලින් හැදුවේ ඒක. value එක කියලා තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ 192 plus 2 එතකොට 194 කියලා එනවා. නේද? මේක 0. මේක 240 කියලා නේද? මේක මෙතන තියෙන්නේ 32යි උදව් කරන 8යි 40යි sorry 8 නෙමෙයි මේ 4යි 1යි. ඒක 32යි 6යි 36යි 36යි 37යි. ඔන්නෝම හරවලා. හරිනේ වැලියු එක? අගේ හරි. හරවල ඉවර වෙලා අපි මේවා ලං කරලා තිත් තියලා ලියන. ඔන්න 194යි ඩොට් 0යි ඩොට් 240යි ඩොට් 37 කියලා වුණොම ලියනවා. මෙන්න මෙහෙම ඩෙසිමල් වලට කන්වර්ට් කරලා ලං කරලා තිත් තියලා ලියනවට අපි නොටේෂන් එකක් කියනවා. ඒකට අපි කියනවා dotted decimal notation කියලා. ඇයි මෙහෙම ලිව්වේ? අපිට අර දිගට තියෙන කියවන්න බැරි හින්දා. dotted decimal notation.
සිංහලෙන් කියනවා තිත් දශමය අංකණය කියලා. එයිමයි නම මම දෙන්නේ එක්සෑම් එකට මේ නම් වලින් තමයි ඔයාගෙන් පේපරේ ප්‍රශ්න අහන්නේ. උත්තර ලියන්න. ඔයා නම දන්නේ නැත්නම් උත්තර ලියන්න වෙන්නේ නැහැ. ඔයා එදාට ගිහිල්ලා බැලුවොත් එහෙනම් මොකද්ද මේ ඩොටඩ් ඩෙසිමල් කියලා කියන්නේ. හොයා ගන්න ඕනේ අපි. ඒ වෙලාවට හොයන්න බෑ වාට. දැන් තමයි හොයාගෙන යන්න වෙන්නේ. පැහැදිලිද? දැන් මට ළමයි කියන්න බෑ හොඳ ළමයි වගේ කලින් අපි MAC address එකෙන් මේ වැඩේ හෙව්වා. මේ ඔක්ටේට් එකට එන්න පුළුවන් චූටියම් වැලියු එකයි largest වැලියු එකයි කීයද? මිනිමම් වැලියු එක කීයද? 250 බිංදුව නේ පොඩි වැලියු එක බිංදුව. ඩෙසිමල් වලින් ගත්තොත් බිංදුවයි බයිනරි වලින් ගත්තොත් 0.8යි. largest වැලියු එක maximum එක එන්න පුළුවන් 255ද 256ද 254ද 255 නේද? එකේව 8ක් ගහනකොට අපි දැන් හොයාගත්තා 255. එහෙනම් මෙන්න ඔයාලට මම දෙන්න යනවා දැන් first IP එක. first IP එක. අපි හැදුවොත් අපිට හම්බෙන first IP එක. මෙන්න. ඔයා හිතුවට ඔක්කොම 0 0 0 කියලා නෑ ඔක්කොම 0 0 නෙමෙයි first IP එක විතර අපි ගන්න. මොකද මම කියනවා ඔක්කොම 0 තිබ්බොත් එයාට variation එකක් නෑ. විචලනයක් නෑ. එයාට හොයාගන්න බෑ. එතකොට මොකක්ද මේ address එක කියලා. එයා හිතන්නේ කරන්ට් එක එන්නේ නෑ කියලා. නේද? ඒ හින්දා ලියනවා 1.0.0.0 ළමයි වැදගත්ම සීන් එක කියන්නේ දැන් මම මෙහෙම මෙතනින් ඉස්සරහට IP address මෙහෙම ලියද්දි ඔයාට මේ එක පේන්න ඕනි 8 bit විදිහට bit 8කින් පේන්න ඕනි ඔක්ටේට් එකක් විදිහට නිකන් එක ඉලක්කම් පේනවා නම් අවුල් හොඳටම වැඩි පැහැදිලිද බිංදුව පේන්න ඕනි bit 8කින් දිගට පේන්න ඕනි මෙහෙම පේන්න ඕනි අරක පේදි මෙහෙම දික් වෙන්න ඕන පැහැදිලි මේ ඉතුරු ටිකත් එහෙම පේන්න ඕන නැත්තම් වැඩේ කරන්න අමාරු වෙනවා ඊට පස්සේ last IP එක අවසාන IP ලිපිනය වෙන්නේ මෙන්න කියන්න මාත් එක්ක එහෙනම් මේ ඔක්කොම එක වෙලා කියන්නකෝ 255.255.255.25 දැක්කද නේද එකේ වාටක් අටක් අටක් ගන්න ගියාම 255 255 255 එක දිගට පැහැදිලිද හා දාන්න මේක දාන්න මේ දෙකක් දාන්න මුකුත් දැන් අපි ලියලා තියෙන උඩින් අතනේ version දෙක දාන්න මේක ලියන්න අරක යටින් දාගන්න. මාත් එක්ක ලියන්න සිංහල මීඩියම් අය පහත ඒවා අතුරින් වළංගු IP ලිපින තෝරන්න. ප්‍රශ්න ලියපු ළමයි මාත් එක්ක මෙහෙම IP ලිපින ටික ලියාගෙන යන්න පහළට ගිහිල්ලා වැලිඩ් ඒවා ඉස්සරහින් හරියක් දාන්න වැරදි ඒවා ඉස්සරහින් වැරද්දක් දාන්න එච්චරයි ඇයි මම කලින් මැකුවද ඉව නේද ෂුවර්ද වතුර ඔය බීල එන්නකෝ ළමයි ලියන්නේ නැද්ද? මේ මම මෙහි ඉඳන් ලිව්වේ මෙච්චර වෙලා. නෑ සීරියස් මම මෙහෙම නෙමෙයි ලිව්වේ මෙච්චරලා. ඔය පැත්තට පේන්නේ නැහැ නේ. එහෙම සීන් නැති. මම අය gadu කර ගන්න ටික ඒතර වාට පේන්නේ. thank you. මම නෑ උදේත් මට ප්‍රශ්නයක් වුණා මම උදේත් ඔය කල්පනා කරා මේ ෂර්ට් සම්බන්ධයෙන් කතා කරද්දි. මේ බලන්න නේ පොඩ්ඩක් හොයලා බලන්න. හරි. බලමු. එහෙම තමයි කාලෙත් එක්ක. ඒක රෙදි සවුත් වෙනවා මම මහත් වෙනවා මන් නෙමෙයි
හරිද? ඉවර ළමයි ඉවරයි නම් ඔයා මේ වැලිඩ් ඒවා ඉස්සරහින් හරියක් දාන්න, ඉන්වැලිඩ් ඒවා ඉස්සරහින් වැරද්දක් දාන්න. හරි ඒවා ඉස්සරහින් හරියක් දාන්න, වැරදි ඒවා ඉස්සරහින් වැරද්දක් දාන්න. මෙන්න කතාව. ඔයා කොහොමද මේක හරිද වැරදිද කියලා බලන්නේ. පළවෙනිම කාරණාව IP address එකේ bit 48ක් තියෙනවද කියලා බලන්න ඕනේ. දැන් කොහොමද bit 48ක් තියෙනවද කියලා මෙහෙම බලන්නේ. මේ තියෙන decimal වලින්නේ. මේ ලියලා තියෙන dotted decimal වලින්. bit 48ක් තියෙනවා නම් අනිවාර්යෙන් octet කීයක් තියෙනවද? 4ක් තියෙන්න ඕන. පළවෙනි කාරණාව ඒක. දෙවෙනි කාරණාව තමයි මේ හැම octet එකකම minimum value එක විදිහට 0ත් maximum value එක විදිහට 255ත් එන්න ඕනි. මෙන්න මේ first octet එක හැර හැබැයි. first octet එකේ minimum value එක කීයද? 1. ඒ මතකද මම first IP එක ලිව්වේ 1 කියලා. මතකයිද? 1.0.0.0 කියලා. බිඳුවින් පටන් ගන්න බෑ. හරි? බලමු එහෙනම්. මේක හරිද? මේ IP address දැකලා මේක මීට කලින් කොයිද දැකලා දිනවා. අත උස්සන්න බෑ. ඔයාට පුළුවන් ගෙදර ගිහිල්ලා වගේ router එක පොඩ්ඩක් පිටිපස්ස හරවලා බලන්න. එක්ක මේ IP address එක එහෙම නැත්නම් 192.168.8.1 ඔන්න IP address දෙක එකක් තමයි ඔයාගේ Wi-Fi router පිටිපස්සේ තියෙන්නේ. ඒකට හේතුව මම ඉස්සරහට කියලා දෙනවා. ලස්සන වැඩ ගොඩක් තියෙනවා network address translator net කියලා අපි එකට කියනවා. ඒක හිමිට කියලා දෙන්න නෑ. කලබලේ ඔක්කොම කරන්න බෑ. මේක එතකොට හරිද වැරදිද? මේක හරි. 225.63 අවුලක් නෑ. octet 4ක් තියෙනවා. කෑලි 4ක් කියන අනිවාර්යෙන් 8 ඒවා 4ක් 8 වරක් 4 32යි ගානට තියෙනවා. වැලියු එකකවත් අර වැඩිපුර පැනලත් නැහැ අඩුවෙන් ගියවිලා නැහැ. ඍණ ගණන් හැමෙන්න බෑනේ මේවනේ. නම් මේකත් හරි. මේක බෑ වැරදි. හේතුව මොකද්ද? මෙන්න මෙතනට බිඳුව ඇවිල්ලා. මුලට බිඳුව එන්න බෑ වැරදි. මේක හරිනේ? නෑ මොකද්ද නෑ? මේ 265 කියලා දාලා තියෙන්නේ මෙතන. පුළුවන් දෙන්න? බෑ එහෙම එන්න බෑ. ඇයි 255 තමයි උපරිමගේ. මේක වැරදි. මේක පුළුවන් ඒක පුළුවන් අවුලක් නැහැ. මේක පුළුවන් අවුලක් නැහැ නේ. බෑ. එයි එකත් හරි 11ත් හරි 111ත් හරි. මේ තින්නේ 1111. ඒක පේන්නේ නෑ ළමයින්ට මං හිතාව තමයි දාන්නේ. බෑ ගන්න. මේක 7 අවුලක් නැහැ නේ. 7 හරි. 7 වැරදි බං මේ 300 තියෙන්නේ පේන්නද ඉස්සරහට. 255න් ඉවරයි. නේද? ගන්න බෑ ඒකත් වැරදි. මේක එක කේස් නැහැ 150 අඩුයි 6 හරි 8 හරි කෑලි අඩුයි නේද ඔක්ටේට් එකක් අඩුයි එහෙම් පිටින් ගන්න බෑ ඒකත් මේක ඒක නම් අවුලක් නැහැ චෙප් මේක මේ 255 4ක් තියෙන්න ඕන එකේ තියෙන්නේ බිංදු දෙකක් ඇවිල්ලා පුළුවන්ද පුළුවන් ඒක පුළුවන් මම අර කෑන්දේ අන්තිම එක කියන ඉතින් මෙහෙම වෙන්න පුළුවන් නේද ඒකයි ලියන්න ඊළඟ ප්‍රශ්න තියෙනවා අනේ නෑ හරි ඒකට හරි කීකේ වැරද්ද දානවා නේද බුදුම මිනිස්සෙක්නේ හිතල් ඔයා ඒක තමයි කියන්නේ අවධානය දෙන්න කියලා ලියන්න ඉංග්‍රීසි මීඩියම් write 5 adjacent IP addresses write 5 adjacent IP addresses from given address write 5 adjacent IP addresses from given address. සිංහල මීඩියම් ලියන්න දී ඇති IP ලිපිනයේ සිට ලියන්න මේ IP address එක ඉංග්‍රීසි මීඩියමයි දී ඇති IP ලිපිනයේ සිට යාබද IP ලිපින 5ක් ලියා දක්වන්න යාබද IP ලිපින 5ක් ලියා දක්වන්න. සිට යාබද IP ලිපින 5ක් ලියා දක්වන්න. ලියලා මෙන්න මේ IP address එක ලියන්න ළමයි. මම කියලා දෙන්න එනවා. පුළුවන් අය ඉන්නවනම් දක්ෂයෝ ඉන්නවනම් ලියන්න. ටිපෙක්ස් කරන්න බෑ ඉතින් දක්ෂයෝ ඊට පස්සේ. හරි. දැන් මම දක්ෂ ළමයිගෙන් ප්‍රශ්නයක් අහන්නද?
දක්ෂයෙක් විතරක් මේ අත උස්සලා උත්තර දෙන්න. හැමෝම උත්තර දෙන්න බෑනේ කොහොමවත් දන්න කට්ටිය විතරනේ. මේ මට කියන්න බලන්න 15ට පස්සේ එන ඉලක්කම මොකද්ද? දැන් දන්න කට්ටිය අත උස්සන්න කියලා විතරයි කිව්වේ. 16. ඇයි 16 උනේ? කොහොමද උනේ ඒක? මේ වැදගත් concept එක කියලා දෙන්නේ නැහැ. 16 උනේ කොහොමද? ඉස්සල්ලාම අපි දකුණු අත පැත්තේ කෙරවලේ තිබිච්ච place value එක ගත්තා. ඒකට එන්න පුළුවන් ඊළඟ value එක ගත්තා. ඊට පස්සේ එහා පැත්තේ value එකට එකක් ආවේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මේ පැත්තේ එන්න පුළුවන් උපරිමයට ආවට පස්සේ තමයි මෙයා එහා පැත්තට පයින්නේ. ඕද නැද්ද? දැන් මම 16ට පස්සේ 17 ලියනවා. 14ට පස්සේ 18 ලියනවා. මේ පැත්ත වැඩි වෙගෙන යනවා මුකුත් උනේ නැහැ. 18ට පස්සේ 19ක් ලියනවා. හැබැයි 19 ලියවිච්ච ගමන් මට තේරෙනවා මෙන්න මේ පැත්තට එන්න පුළුවන් මැක්සිමම් වැලියු එක ඇවිල්ලා තියෙනවා. නේද? 9ට පස්සේ 10 ලියන්න බෑ. නවට ලියන්න බෑනේ මෙහෙම. 1.20යි කියලා මේක ලියනවා. එහෙම ලියන්න පුළුවන්ද? බෑ මේ 110. එහෙනම් මොකද කරන්න වෙන්නේ? මේ පැත්තට ආපු උපරිමගේ ආවට පස්සේ ඒ පැත්ත ආයෙත් මුලට යවලා එහා පැත්තට එකක් වැඩි කරගන්න ඕන. නේද? එතකොට තමයි මේ පැත්ත ආයෙ මුලට යවුවාම මේක බිඳුවක් වුණා. මේ පැත්තට වැඩි කරගත්තාම මේක දෙකක් වුණා. එතකොට තමයි 20 හැදුනේ. හරි නේද මං කියන දේ? ගණන් වැරදි කියන්නේ නෑ නේ. හරි යවුලක් නෑ. ඔය concept එක මෙතනටත් apply කරලා තියෙනවා. හැබැයි මේ application එකේදී අර ඔයාලට තේරෙනවා මේ එක side එකකදී එන්න පුළුවන් value range එක තියෙන්නේ. අගයන් පරාසය තියෙන්නේ 0 සිට 9 දක්වා කියන ඉලක්කම් ටික. 0 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් 10 විතරයි. ඉලක්කම් 10 විතරයි මෙතනට එන්න පුළුවන්. මේ පැත්තට ඒ ඉලක්කම් 10 විතරයි. ඒතර මේ පැත්තේ ඒ ඉලක්කම් 10 එක වටයක් ගියාට පස්සේ එක රවුන්ඩ් එකක් ගියාට පස්සේ මේ පැත්ත එකක් වැඩි වුණා. හරිනේ? මෙතනදී මේ ඔක්ටේට් එක තියෙන්නේ. මේ ඔක්ටේට් එකේ එන්න පුළුවන් අගය උපරිමයට ආවට පස්සේ තමයි මෙහා පැත්තේ ඔක්ටේට් එකට යන්තම් එකක් එන්නේ. මේකේ වගේම තමයි. පැහැදිලිද? ඒතර මෙතන එන්න පුළුවන් උපරිම අගය කීයද? 255නේ. 255 ඇවිල්ලා ඊළඟ අවස්ථාවේ එක බිඳුව කරලා තමයි මෙතනට එකක් වැටෙන්නේ. පැහැදිලි? ඔන්න එහෙනම් මම ලියනවා වැඩි වෙන්න ඕනේ කොහොමද දකුණු අත පැත්ත කෙරවලේ ඔක්ටේට් එක ඉඳන්. ඒතර මේක 2 වෙනවා. මේක බිඳුවමයි තාම. මේක 168මයි තාම. මේක 192මයි තාම. ඊළඟ IP address එක කියන්න බලන්න එහෙනම්. මේ පැත්ත නම් කියන්න ලස්සනට 192යි 168යි 0.3 නේ. ඔයා ලියද්දි ලියන්න මෙහෙ ඉඳන් මෙහෙට කියද්දි කියන්න මේ පැත්ත නැත්නම් කැතයිනේ. ඊට පස්සේ 4 එනවා මෙතනට. මේක බිඳුව වෙනවා. මේක 168 වෙනවා. මේක 192 වෙනවා. මේක 5 වෙනවා. මේක බිඳුව වෙනවා. මේක 168 වෙනවා. මේක 192 වෙනවා. මේක 6 වෙනවා. sorry මේක බිඳුව වෙනවා. මේක 168 වෙනවා. මේක 192 වෙනවා. අවුලක් නැහැ. ඔහොම තමයි අපි ලියන්නේ. පැහැදිලි? හා. මේක දාගෙන ආයි ප්‍රශ්නයක් ලියන්න ඕනේ නැහැ. මෙන්න මේ දෙක කියලා දාලා මම මේ ලියන IP address එක ලියලා ඔයා තනියම එතනින් ඉස්සරහට ලියන්න IP address පහක්. ළමයි හා බා නිශ්ශබ්දේ බලන්න 253ට පස්සේ එන්න පුළුවන් ඊළඟ අගය වෙන්නේ 254. මෙතන ලියනවම 254 කියලා. මේ පැත්තට එකක් ආවත් තාම නෑ. එහෙනම් මෙතන දෙකම තමයි තාම. මෙතන 168මයි තාම. මෙතන 192මයි තාම. අවුලක් නෑ. 254ට පස්සේ එන්න පුළුවන් ඊළඟ අගය තමයි 255. මෙතන තාම ආවේ නෑ දෙකමයි තාම. මෙතන 168මයි තාම. මෙතන 192මයි තාම. 255 කියන්නේ එන්න පුළුවන් උපරිම අගේ මැක්සිමම් වැලියු එක. එතනින් එහාට තව 256ක් එන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙයා මොකද වෙන්න ඕන? ආයෙත් මෙයාගේ මුලටම යන්න ඕන. මුලටම යන්න ඕනි. මුලට ගියාම කවුද මුල කියන්නේ? ආයෙත් බිඳුව. මෙතනට බිඳුව වැටිච්ච ගමන් ඒ කියන්නේ එක රවුන්ඩ් එකක් ගියාගෙන අදහසින් අපි මොකද කරන්න ඕනේ? මේ පැත්තට එකක් එකතු කරගන්න ඕනේ. එතකොට මෙතන දෙක තිබ්බේ දැන් 3 වෙනවා. ඊට පස්සේ 168මයි තාම. මෙතන මුකුත් උනේත් නැහැ. මෙතන මුකුත් උනේත් නැහැ. ආයෙත් වැඩි වෙන්න ගන්න මේ පැත්ත කෙරවලෙන්මයි. මම දැක්කා මේ වැරදි ඔක්කොම තැන් තැන් වල. මට වෙන්න ඕනෙත් ඒ හැටි තමයි වරද්ද ගන්න ඕනේ ඔයාලා. මෙතන දැන් ආයෙත් 4 වෙනි පැත්තෙන් මෙතන එක වෙනවා. මේ පැත්තට ආවේ නැහැ නේ එකක්.
ආයේ මේක 255ට ගියාම තමයි මේ පැත්තට එකක් එන්නේ. නේද? එතකොට මේක ආයේ 3මයි, මේක 168මයි, මේක 192මයි. මෙතන ආයෙත් 2 වෙනවා. මේක 3මයි, මේක 168මයි, මේක 192මයි. දැක්කද? දැක්කද? හදාගන්න ඒවා වැරද්ද නැහැ. ඊට පස්සේ මේක කරන්න. මේක ලියන්නේ මේ විදිහට. ඉවර ළමයි මේක කරන්න ඊට පස්සේ දිව්වද? කාවේ තනියම hina වෙන්නේ? එතකොට 50න් කිව්වද? ඒ වත් එක්ක වැඩ කරා. ජීවිතය ගන්න බලලා තනියම hina වෙනවා ඒ කියන්නේ නැතුව. බුදුම ගෙල්ලේ. නෑ ඔන්න ආයෙ වටලවගෙන. බලන්න ඔන්න චුට්ටක්. බලන්න 4 වෙනි ඔක්ටේට් එකෙන් තමයි චුට්ට චුට්ට වැඩි වෙන්න ඕන. මේ පටලවිලා ආයෙ. ගගනේ පටලවිලා. බලන්න ආයෙසර 4 වෙනි ඔක්ටේට් එකෙන් ඉස්සර වැඩි කරන්න මේ පැත්තට එන්නේ මෙහෙන් ආවොත් විතරයි. කුස් පාදානේ මට. මේ කුටි ගන්න තමයි යන්නේ. හරිද? දැන් දන්නේ වගේ ඉන්නවා. කොකද හරියක? හරි. කො? මේ දකෝ වෙන්න? බලමුද ඒක? මේ බලන්න. ගොඩක් අය වරද්දගෙන තියු මේක. 254 මේ පැත්ත කෙරවලේ තියෙද්දි මේ අහන්න කලබල වෙන්න එපා. දැන් ඔයාට මේ ළඟ පේනවා තව 254 ඒවා. ඒකට අග්ගාලා එක වැඩි කරන්න ඉන්න 255ට. ඒ වරද්දගත්ත කට්ටිය කීප දෙනෙක් තනින් තන වරද්දගෙන තිබ්බ එක එක විදියට. ඒක තමයි පෙන්වන්නේ මේ. මොකද අපිට එනවා එක්සෑම් එකට IP address subnet කරාට පස්සේ IP address වල ranges ලියන්න. ranges ලියන්න මේ network එකට අයිති පරාසය මොකක්ද කියලා ලියන්න එනවා. ඒතර පරාසය බලා ගන්න ඔයාලට ඊට උඩ එක යට එක දැනගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන හොඳට. ඒකයි මේ ලියවන්නේ. මේක ආයේ මැද්දේදී මට කරවන්න බෑ. දැන් මේ knowledge එක දුන්නාම තමයි පුළුවන් වෙන්නේ වැඩේ. පැහැදිලි? හරිද? බලා ගන්න හින්දා. හරිද? මේ දැන් වැඩි වෙන්නේ අනිවාර්යෙන් මේ අපේ දකුණු අත පැත්ත කෙරවලින්. එතකොට 254ට පස්සේ මෙතන එනවා 255. මේ පැත්තට එකක් එනවද? නෑ ළමයි. බිඳුවට නැත්නම් මේ පැත්තට එකක් එන්නේ. එහෙනම් මෙතන ආයෙත් 254යි. මෙතනත් ආයෙ 254යි. මෙතන 250මයි. ඔන්න 255 කියන්නේ මැක්සිමම් වැලියු එක ඇවිල්ලා තියෙන තැනට. මොකද කරන්න වෙන්නේ නම් ආයෙත් අපිට මුලට යන්න වෙනවා. මුලට ගියාම මෙතනට එන්නේ බිඳුව. මෙතන දැන් එකක් වැඩි කරන්න පුළුවන් නේ අපිට. ඔව්. දැන් මේ පැත්තට බිඳුව ආවනේ. එතන මෙතන 255 වෙනවා. මෙතන 254 වෙනවා. මෙතන 250මයි තාම. දැන් මොකද වෙන්නේ? බිඳුවට පස්සේ කීයද එන්නේ? එකයි ඉතින්. නේද? ඔයා කලබල නම් මෙන්න මෙහෙත් වැඩි කරගෙන තිබ්බා. මෙතන 255ම අර කලබලේට ටක් ගන්න මේක බිඳුව කරගෙන තිබ්බා. මේක 255 කරගෙන තිබ්බා. ඊට ඊළඟ එකේ මේක බිඳුව වෙලා තිබ්බා. කලබලේට අර වාඩි ඉස්සරහට යන්න දෙන හදිස්සියට. මේක එහෙම යන්නේ නැහැ. පොඩ යන්නේ වැඩි. ඒතර මේක ආයෙත් 1යි 255යි මේක 254යි මේක 250යි. ඊට පස්සේ ආයෙ මේක දෙක වෙන්නේ යන්තම්. මේක 255මයි මේක 254මයි මේක 250මයි. දැන් ඔයාලට තේරෙනවා එතකොට මෙහා 255 තියාගෙන මෙහා යනවා ආයේ වටයක් සම්පූර්ණ 255 දක්වා. එතකොට ඔයා මට කියන්න බලන්න
මෙන්න මෙයා 251 වෙන්නේ කොහොම ගියොත්ද? මෙයා 250 255 තව වටයක් ගියාට පස්සේ මෙයා යන්තම් බිඳුව වෙනවා. නේද? එයා බිඳුව වුණාම මෙයා යන්තම් 255 වෙනවා. මෙයා 255 තියාගෙන මෙයා 255 වට ගුණ කිරීම 255 ගියාට පස්සේ තමයි යන්තම් මූ 255 වෙන්නේ. එහෙම වෙලා එයා බිඳුව තියාගෙන ආයේ මෙයා 255 ගුණ කිරීම 255 ගුණ කිරීම 255 වතාවක් ගියාට පස්සේ තමයි මෙයාට 251 එන්නේ. දැන් ඔහොම තිබිච්ච IP ලිපිනත් ඉවර වුණා කියද්දි අවුරුදු 6ක් වගේ චූටි කාලයක් ඇතුළත ඩිවයිසස් කොච්චර හැදෙන්නේ නැද්ද? ඒ කාලේ තමයි අපි කතා කරනවා හිස්ටරි වලදී කාර්මික විප්ලවය කියලා මාර ඉක්මනින් දේවල් හැදුණා කියලා කතා කරේ. මතකද පොඩි කාලේ? ඒ කාලේ අවුරුදු 6 ඇතුළත වෙන්න තියෙන ඔක්කොම දේවල් වලට අට්ටක් ගාලා. ඉතින් ඩිවයිසස් මාර විදිහට ආව හැදුවා වගේම ගොඩක් ඒවා විනාශ කරලා දැම්මා. ඒතර IP ඇඩ්‍රස් ටික නාස්ති වෙලා ගියා. ඒ නාස්ති හදාගත්තු හින්දා තමයි අපිට දැන් මේ IPv6 කියලා එකක් ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි? ඉන්න. තව එකක් කරමු. තව එකක්. අපි ගමු මෙහෙම. 4 ලියන්න 5ක් ඉස්සරහට. කලබල වෙන්නේ නැතුව හිමීට ලියන්න. ඒතර කලබල නැතුව ලිව්වහම ඔයාලට ගානට එනවා උත්තරේ. මේ කොනෙන් තමයි හැම වෙලාවෙම පටන් ගන්න වැඩි වෙන්නේ. හරි ආවනම් ආයෙත් මෙතනින් තමයි පටන් ගන්න. කොහොම වැඩි වෙන පටන් ගන්න මෙතනින්. ඔව් කොහෙන් ගියත් වැඩි වෙන පටන් ගන්න මෙතනින්. ඔව් ඉතින් ඔව් ඒත් කරවලේ. බය වෙන්න එපා ඒකට. මේවා නෙමෙයි IP address ගණන් කියන්නේ. මේ තාම IP address ගණන් හදවන්න උදව් කරන්නේ අපි. නැත්නම් ළමයි හිතනවා අපි අද IP address ගණන් හැදුවා. ගෙදර ගිහිල්ලා කියනවා. අපේ ක්ලාස් එකේ IP address ගණන් හැදුවා. hina වෙයි කවුරුද දැකලා මේව. කියන්න එපා හින්දා. බලමුද? හරි. මෙන්න දකුණු අත පැත්ත කෙරවලීම ඔක්ටේට් එකෙන් තමයි වැඩි වෙන්නේ. එතකොට මෙන්න 255 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එන්න පුළුවන් වැලියු එක බිඳුව. බිඳුව ආවා කියලා කියන්නේ මේ පැත්තට එකක් වැඩි කරගන්න ඕනේ. ඔන්න හොඳට බලගන්න. මේ පැත්තට වැඩි කරන්න බලද්දි එතන තියෙන 255 ආයෙසරයක්. නේද? එහෙනම් ආයෙත් එතනත් මොකද කරන්න වෙන්නේ? ආයෙත් මුලට යන්න වෙනවා. එහෙනම් මෙතනට ආයෙත් බිඳුව වැටෙනවා. මෙතන බිඳුව දාපු හින්දා මම බලනවා ඊළඟ ඔක්ටේට් එකක් වැඩි කරගන්න. ඒක වැඩි කරන්න බලනකොට ඒකත් ඇවිල්ලා තියෙන උපරිමයටම. ඒතර ඒකත් මට ආයෙත් බිඳුව දාන්න වෙනවා. එහෙනම් මෙතනට බිඳුව දාන්න. මෙතන බිඳුව වැටිච්ච හින්දා දැන් මට පුළුවන් මෙහා පැත්තට වැඩි කරන්න. ඒතර මෙතන 101 වෙනවා යන්තම්. දැන් ළමයි ඉන්ටර් ප්‍රශ්න කරනවා මේක 102 3 එහෙමද යන්නේ? නෑ. ආයෙත් මේ පැත්ත කෙරවලෙන් තමයි වැඩි වෙන්න පටන් ගන්න. එහෙනම් මෙතන ආයෙත් එනවා 1.0.0.101 ඊට පස්සේ 2 බිඳුව 101 ඊට පස්සේ 3 බිඳුව 101 ඔහොම යන්නේ. හරිද? ආවා.